සුබ දවසක් වේවා මගේ දරුවෝ හැමෝටම. ඉතින් පුතේ අපි අද කතා කරන්න යන්නේ පාංශු ඝනත්වයේ ඊළඟ කොටස වෙන පාංශු සත්‍ය ඝනත්වය පිළිබඳව. දෘශ්‍ය ඝනත්වය පිළිබඳව මම වීඩියෝ එකක් දාලා ඇති. ඒක අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ දැන් අපි අද කතා කරන්න යන්නේ පාංශු සත්‍ය ඝනත්වය පිළිබඳව. හරි ඊට කලින් පුතේ සාමාන්‍යයෙන් අපි පාංශු ඝනත්වය කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වා. මොකක්ද පාංශු ඝනත්වය කියලා කියන්නේ පසක තියෙන ලක්ෂණයක්. පසක තියෙන උ භෞතික ලක්ෂණයකට තමයි පුතේ අපි පාංශු ඝනත්වය කියලා කිව්වේ. එතකොට මගේ හොඳ දරුවෝ මේ පාංශු ඝනත්වයේ පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි කියලා කිව්වා. මොකද්ද පුතේ කොටස් දෙක? පාංශු දෘශ්‍ය ඝනත්වය සහ ශක්ති ඝනත්වය කියන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා කිව්වා. හරි. අපි දැන් මේකේ දෘශ්‍ය ඝනත්වය කියන එක කතා කරලා ඉවරයි. කොහොමද මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ කියලා අපි සාකච්ඡා කරලා ඉවරයි. කොහොමද ඒකේ ගාන හදාගන්නේ කියන එක අපි කතා කරලා ඉවරයි. එහෙනම් පුතේ දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද? පාංශු දෘශ්‍ය ඝනත්වය අපි කතා කරලා ඉවරයි. එහෙනම් දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද පුතේ? පාංශු සත්‍ය ඝනත්වය කියන කොටස. පැහැදිලිද? පාංශු සත්‍ය ඝනත්වය කියන කොටස. එහෙමත් නැත්නම් අපි කියනවා පුතේ මේකට true density එකක් කියලා. හරිද? සත්‍ය ඝනත්වයක් true density. හරි. මගේ හොඳ දරුවෝ මතක ඇති එදා අපි දෘශ්‍ය ඝනත්වයේදී කතා කරද්දී ප්‍රධාන වශයෙන් අපි කිව්වා පසක සොයිල් එකක පුතේ ප්‍රධාන වශයෙන්ම මොනවද? ද්‍රව්‍යයන් තුනක් තියෙන්න පුළුවන්. ඝන ද්‍රව්‍ය තියෙන්න පුළුවන්, ද්‍රවයන් තියෙන්න පුළුවන්, වායු වර්ග තියෙන්න පුළුවන්. හරිද? ඝන ද්‍රව වායු කියන ද්‍රව්‍යයන් වර්ග ටික තියෙන්න පුළුවන් කියලා කිව්වා. හරිද? එතකොට සාමාන්‍යයෙන් පුතේ ඝනත්වය හොයද්දී අපි කිව්වා ස්කන්ධයේ බෙදීම පරිමාවක් කියලා. එතකොට දැන් අපි බලමු සත්‍ය ඝනත්වය කොහොමද හොයන්නේ කියලා. සත්‍ය ඝනත්වයක් එහෙනම් අනිවාර්යයෙන්ම ස්කන්ධයක් බෙදනවා පරිමාවකින් කියන එක තියෙන්න ඕනේ. එතකොට පුතේ මේ සත්‍ය ඝනත්වයේදී අපි ප්‍රධාන වශයෙන් ගන්නෙ මගේ හොඳ දරුවෝ බලා ගන්න මොකද්ද? ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය. මොකද්ද දැන් අපි කතා කරන්නේ පුතේ පසක තියෙනවා ඝන ද්‍රව වායු. එතකොට සත්‍ය ඝනත්වය හොයද්දී උඩින් දාන්නේ මොකද්ද? මෙන්න මේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයට පුතේ ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව දක්වනු ලබන අනුපාතය බෙදීමක් හින්දා මොකද්ද? අනුපාතය. පැහැදිලිනේ? එහෙනම් පුතේ සත්‍ය ඝනත්වය කියන එකේ නිර්වචනය කියන්න බලන්න හොඳ දරුවෝ. පසක ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයට ඝන ද්‍රව්‍යයන්ගේ ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව දක්වනු ලබන අනුපාතය. දැන් ඔයාලට අහුවෙන්න ඇති දෘශ්‍ය ඝනත්වයේ සහ සත්‍ය ඝනත්වයේ වෙනස. අපි පොඩ්ඩක් දෘශ්‍ය ඝනත්වයට ගියොත් පුතේ දෘශ්‍ය ඝනත්වයේදී මොකද්ද කිව්වේ? ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය. උඩ ඒකමයි. හැබැයි පුතේ යටට යද්දි මොකද්ද උනේ? පසේ මුළු පරිමාවෙන් තමයි බෙදුවේ. අන්න ඒක. හරිද? හැබැයි දැන් පුතේ හොඳට බලන්න. මෙන්න මේ සත්‍ය ඝනත්වය කියන කොටස අපි කතා කරොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය. හරි. ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදනවා පුතේ මොනවද? ඝන ද්‍රව්‍යයන්ගේම පරිමාවෙන්. දෘශ්‍ය ඝනත්වයේ බෙදුවේ මොන දරුවෝ? මොකෙන්ද පුතේ? මුළු පසේ පරිමාවෙන්. හැබැයි සත්‍ය ඝනත්වය හොයද්දී මොකද්ද කරේ? ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පුතේ බෙදෙනවා ඝන ද්‍රව්‍යයන්ගේම පරිමාව. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අපිට සංකේතයක් විදිහට දාන්න පුළුවන් ms ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය mass of the solid. ඊට පස්සේ ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව volume of the solid. ඔන්න ඕකෙන් බෙදෙනවා. හරිද? එතකොට මේක ඝන ද්‍රව්‍යයන්ගේම ස්කන්ධයෙන් ඝන ද්‍රව්‍යයන්ගේම පරිමාව බෙදපු හින්දා අපි පුතේ සත්‍ය ඝනත්වයක් කියලා කියනවා. පැහැදිලිනේ? එතකොට සත්‍ය ඝනත්වය කියන එකේ නිර්වචනය කියන්න බලන්න හොඳ දරුවෝ. මොකද්ද පුතේ? සත්‍ය ඝනත්වය කියලා කියන්නේ තියාගන්න ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයට ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයට ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව දක්වනු ලබන අනුපාතය. ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයට පුතේ ඝන ද්‍රව්‍යයන්ගේම පරිමාව දක්වනු ලබන අනුපාතය. හරි පුතේ. බලා ගන්න හොඳට. ඊට පස්සේ අපි සමීකරණය මොකද්ද? සත්‍ය ඝනත්වය සමානයි ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදීම ඝන ද්‍රව්‍යයන්ගේම පරිමාවය. ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයට පුතේ අපි ග්‍රෑම් වලින් දානවා. ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව ඝන සෙන්ටිමීටරයට දානවා. එහෙනම් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් තමයි සම්මත ඒකකය එන්නේ අපිට. පැහැදිලිනේ පුතේ? ඔච්චරයි සත්‍ය ඝනත්වය කියන එකේ නිර්වචනයට ওই ටික තමයි අදාළ වෙන්නේ. ඊට පස්සේ බලමු මේකේ ප්‍රැක්ටිකල් එක අපි කොහොමද කරන්නේ කියලා. පැහැදිලිනේ? මේක දාගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එimhe සල්ලඩිය කියනවා, රයිසිය කියනවා. ඔය අපි වැලි හලන්න ගන්න ගෙවල් හදද්දී සමහර ප්‍රදේශවල
සමහරක් පැතිවල කියන්නේ පුතේ සල්ලඩි කියලා, සමහරක් පැතිවල රයිසිය කියලා කියනවා. හරිද? එතකොට අන්න ඒ වගේ අර පිටි හලන්න ගන්න අන්න ඒ වගේ එතකොට මෙන්න මේ ඒ දාලා තියෙන දැලේ පුතේ මේ සාමාන්‍යයෙන් අපි ගෙදර තියෙන එකේ නම් එහෙම වෙනස් වෙන්නේ නැහැ සයිස් එක. හැබැයි අපි විද්‍යාගාරයේ තියෙන ඔය සොයිල් වලටම සොයිල් මේ හලා ගන්න අපි හදලා තියෙන පෙනේර වල මේ සයිස් එක මොකේද? සිදුරු වල සයිස් එක පුතේ වෙනස් වෙන ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් 0.2.5 ඒවා තියෙනවා මිලිමීටර. ඊට පස්සේ මිලිමීටර 2 ඒවා තියෙනවා. මිලිමීටර 5ක ඒවා තියෙනවා. මිලිමීටර 1 ඒවා තියෙනවා. මිලිමීටර 0.5 ඒවා තියෙනවා. අන්න ඒ වගේ සිදුරු සයිස් එක වෙනස් වෙන පෙනේර තියෙනවා. අපි මේ ප්‍රැක්ටිකල් එකට ගන්න පුතේ සිදුරේ සයිස් එක සිදුරු වල සයිස් එක 0.25 මිලිමීටර. එතකොට එක සිදුරක සයිස් එක 0.25 මිලිමීටර කියන පෙනේරයක් ගන්න. හරිද? අරගෙන ඔය වේලපු පස් ටික හලා ගන්න. දැන් මොකද්ද පුතේ කරේ මුලින්ම පස් සාම්පලයක් ගත්තා. ඊට පස්සේ ඒකේ තියෙන ගල් රළු ගල් වර්ග ඊට පස්සේ මොනවද කොළ රොඩු කෑලි අපද්‍රව්‍ය ටික ඉවත් කරා. ඊට පස්සේ හොඳට අවුවේ හෝ පවනේ වේල ගන්නවා. වේල ගත්තට පස්සේ පුතේ ওই ටික පෙනේරේකින් සිදුරු වල සයිස් එක කීයද 0.25 කියන සිදුරු සයිස් එකේ තියෙන පෙනේරේකින් අපි ওই ටික හලා ගන්නවා. හොඳ දරුවෝ. ඊට පස්සේ පුතේ අපි විශිෂ්ට ගුරුත්ව කුප්පිය කියලා එකක් තියෙනවා කොහෙද? විද්‍යාගාරේ. හරිද? විද්‍යාගාරේ තියෙනවා විශිෂ්ට ගුරුත්ව කුප්පිය කියලා එකක්. මෙන්න මේ වගේ හැඩයක් තියෙන. ඒකේ උඩින් වහන්න පොඩි ක්ලිප් එකකුත් තියෙනවා මේ විදිහට තියෙනවා. හරිද? ඔන්න ඕකක් අරගන්න. හරිද? මෙන්න මේ විශිෂ්ට ගුරුත්ව කුප්පියක් අරගෙන පුතේ ඒ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර මැන ගන්න. හරිද? දැන් බර මැන ගන්න එන්න ඕන. මෙතනින් එකක බර මැන ගත්තා. මොකේද? හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර මැන ගන්නවා පුතේ. හරි? හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර මැන ගන්න. අපි උදාහරණයක් විදිහට දාමු මෙයාගේ බර m1 කියලා සංකේතයක්. හරි? m1. හරිද? m1 කියලා දාගත්තා. ඊළඟට පුතේ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර මැනගත්තට පස්සේ මෙන්න මේ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියට පුතේ අර අපි ගත්තු පස් සාම්පල් එක තියෙනවනේ. අර හලාගත්තු වේලලා හලාගත්තු පස් ටික තියෙනවනේ. ওই පස් ටිකෙන් පුරවනවා. හරිද? මේ පස් ටිකක් දානවා. ඒ කියන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පියෙන් භාගයක් වෙන්න. විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පරිමාවෙන් භාගයක් විතර වෙන්න. ෆුල් එකටම පුරවන්නේ. අර පස් ටිකෙන් ටිකක් පුරවනවා. විශිෂ්ට ගුරුත්ව කුප්පියෙන් භාගයක් වෙන්න. හරිද? එතකොට සම්පූර්ණයෙන්ම පුරවන්නේ නැහැ. හරිද? විශිෂ්ට ගුරුත්ව කුප්පියෙන් භාගයක් වෙන්න පස් ටික පුරව ගන්නවා ටිකක්. හරිද? ඊට පස්සේ මේ පස් ටිකක් පුරව ගත්තට පස්සේ පුතේ විශිෂ්ට ගුරුත්ව කුප්පියෙන් භාගයක් වෙන්න පස් ටිකක් පුරව ගන්නවා. ඊට පස්සේ අපි ඕකෙත් බර මැන ගන්නවා. හරිද? මෙන්න මේකෙත් බර මැන ගන්න ඕනේ. හරිද? එතකොට ඒක අපි M2 කියලා දාමුකෝ. දැන් මේක M1 හිස් එක්කෙනා M1. ඊට පස්සේ ඒ හිස් එක්කෙනාට භාගයක් පිරෙන්න පස් දාලා එයාගේ බර මැන ගන්නවා M2 කියලා. හරිද? M2 කියලා මැන ගන්නවා. ඊට පස්සේ දෙවෙනි කෙනාට එනවා පුතේ. දෙවෙනි කෙනා කවුද? ඊට පස්සේ දෙවෙනියට එනවා. අපි දෙවෙනියට මොකද්ද කරන්නේ? මෙන්න මේ භාගයක් පස් පිරෝපු විශිෂ්ට ගුරුත්ව කුප්පිය තියෙනවනේ පුතේ. අන්න එයාට පුතේ ඉතුරු ටිකට දැන් එයාගේ භාගයයි පිරලා තියෙන්නේ. ඉතුරු භාගෙට අපි මොනවද දානවද? වතුර දානවා. ඉතුරු භාගෙට වතුර වලින් ආසුතු ජලයෙන් යාව පුරවනවා. මොකක්ද උනේ හොඳට බලන්න. පස් සාම්පල් එකක් ගත්තා. මොකද්ද ගත්තේ පුතේ? සොයිල් සාම්පල් එකක් ගත්තා. ඊට පස්සේ මොකද්ද කරේ? අපි මොනවද ඉවත් කරේ? ගල් වැලි රළු අපද්‍රව්‍ය ටික ඉවත් කරලා දැම්ම රළු ගල් වගේ දේවල්. ඊට පස්සේ පුතේ මොනවද කරේ? ඩ්‍රයි කරා. ඊට පස්සේ මොකෙන්ද හැලුවේ? 0.25 මිලිමීටර් වන පෙනේරයකින් හලා ගත්තා. ඊට පස්සේ පුතේ මොකේකටද දැම්මේ? මොන කුප්පියක්ද ගත්තේ? විශිෂ්ට ගුරුත්ව කුප්පියක් ගත්තා. ඊට පස්සේ හිස් එක්කෙනාගේ බර මැනගත්තා. එයා M1 කියලා අපි සංකේතාත්මකව එයාගේ බර දාගත්තා. ඊට පස්සේ පුතේ මේ විශිෂ්ට ගුරුත්ව කුප්පියට මොනවද පිරෙව්වේ? පස්. එයාගෙන් කොච්චරකටද? එයාගේ පරිමාවෙන් භාගයකට පිරෙව්වා. හරිද? ඊට පස්සේ මෙයාගේ බරත් මැනගත්තා. ඒ භාගයක් පුරවපු විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර මැනගත්තා. කීයද පුතේ එන්නේ? M2 කියලා අපි සංකේතාත්මකව දාගත්තා. ඊට පස්සේ පුතේ අපි මොකද්ද කරේ? අන්න ඒ භාගයක් පුරවපු පස් පුරවපු විශිෂ්ට ගුරුත්ව කුප්පියට ඉතුරු භාගය පුරවනවා පුතේ. මොනවද? ආසුතු ජලයෙන්. මේ නිල් පාටින් දාලා තියෙන ජලයෙන් පුරවන. භාගයක් පස් වලින් ඉතුරු ටික පුතේ ජලයෙන් පුරවලා තියෙනවා. හරිද? ඉතුරු ටික ජලයෙන් පිරෙවුවට පස්සේ පුතේ මෙන්න මේ ගත්තු කුප්පිය අපි මොකක් කරනවද? ජල තාපකයකට දාලා රත් කරනවා. ඒ කියන්නේ පුතේ ජල තාපකයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මොකක් හරි
ඔය ලොකු භාජනයක් අරගෙන ඒකේ උණු වතුර ටිකක් දාන්න. හරිද? උණු වතුර ටිකක් දාලා ඒක ඇතුලේ ගුරුත්ව කුප්පිය තියෙනවා. ඔක තියන්න හේතුවක් මොකද්ද පුතේ? හොඳට බලා ගන්නවා කියන දේ. හොඳට බලන්න. හරිද? හොඳට බලා ගන්න මේක. ඇයි මේ රත් කරන්නේ කියන එක. එතකොට පුතේ දැන් අපි මේ විදියට උණු වතුර පුරවපු භාජනයක් ගන්නවා. එහෙමත් නැත්නම් අපිට මේකේ යටින් බංසන් දාගයක් හයි කරන්න පුළුවන්. එතකොට ඒ හීට් එක වැඩි. හරිද? ඒ හීට් එක වැඩි. එතකොට පුතේ මෙයාට අපි මොකද්ද කරේ? මෙන්න මේක තිබ්බා. විශිෂ්ට ගුරුත්ව කුප්පිය තියෙනවා. හරිද? ওই විදියට තියලා කිහිපයක් ඉන්නවා. විනාඩි කිහිපයක් තියලා තියෙනවා. මේ තියෙන්නේ සොයිල් පස් ඉතුරු ටික තියෙන පුතේ ජලය. හරිද? මේක ඇතුලේ උණුසුම් වතුර තියෙනවා. හරිද? ওই විදිහට තියෙනවා. එතකොට මේ තියෙන්නේ ජලය. මේ පස් පුතේ මේ උණු ජලය. හරිද? උණු ජලය තියෙනවා. ওই විදිහට. මොකද්ද? ඇයි පුතේ අපි මේක දාලා ওই විදිහට රත් කරන්නේ? මොකද්ද හේතුව? ඇයි අපි මේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය පුතේ ඇයි මේ ජල තාපකයක් දාලා රත් වෙන්න තියෙන්නේ? මේක දැම්මහම පුතේ ඔයාලට පේනවා නිරීක්ෂණයක් විද්‍යාගාරයේදී කරද්දී මොනවද? මෙන්න මේ කුප්පිය ඇතුලෙන් පුතේ චූටි වායු බුබුලු ඉවතට යනවා. වායු බුබුලු ඉවතට යනවා. චූටි වායු බුබුලු ඉවතට යනවා. ඒ මොනවද? කොහේ තිබ්බ වායු බුබුලුද පුතේ ඉවතට යන්නේ? කොහේ තිබ්බ වායු බුබුලුද? අපේ මේ අරමුණ තියෙන්නේ පුතේ මේ පස් වලින් යම්කිසි පරිමාවක් මේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ කිසියම් වූ පරිමාවක් පස් වලින් ආවරණය කරගත්තනේ. කිසියම් වූ පරිමාවක පස් තියෙනවා. පැහැදිලිනේ? කිසියම් වූ පරිමාවක පස් තියෙනවා පුතේ. අපිට ඕනේ ඉතුරු වෙලා තියෙන සම්පූර්ණ පරිමාව. මේකේ දැන් ඉතුරු වෙලා තියෙනා ඌ සම්පූර්ණ පරිමාව පුතේ මොනවෑම් පුරව ගන්නද? ජලයෙන් පුරව ගන්න. පැහැදිලිනේ? පස් වලින් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පරිමාවෙන් කොටසක් ආවරණය කරගත්තා. ඉතුරු පරිමාවෙන් සියල්ලම සම්පූර්ණයෙන්ම තියෙන්න ඕනේ ජලය. වාතය තියෙන්න බෑ. මගේ හොඳ දරුවෝ අපි දන්නවා පස් අංශු මෙහෙම පස් සාම්පලයක් ගත්තොත් එහෙම පස් අංශු ඔය විදිහට තියෙනවා. හොඳට බලන්න. පස් අංශු මේ විදිහට තියෙනවා පුතේ. මේ අංශු අතරේ මොනවා තියෙනවද? මේ අංශු අතරේ පුතේ වාත අවකාශ තියෙනවා. මොනවද මේ තියෙන්නේ? වාතය. හරිද? විවිධ වායුන් වර්ග අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට පුතේ අපි මෙන්න මේ ස්තරයේ තියෙන මෙන්න මේ චූටි අංශුවක් පවා ඉතුරු ඉඩකඩනේ ඔය මේ අවකාශය කියලා කියන්නේ මේ ගුරුත්වජ කුප්පියේ තියෙන ඉඩකඩක් තමයි මේ පස් අංශු. දැන් අපි මේ ගුරුත්වජ කුප්පිය ඇතුලේ තියෙන පස් ටික තමයි පුතේ මේ විදිහට තියෙන්නේ. ලේයර්ස් විදිහට හැදිලා තියෙනවා. ඒව අතර අවකාශ තියෙනවා. මෙන්න මේ චූටිය මෙන්න මේ ස්තර මේ අපි පස් දැම්ම සාම්පල් එක තියෙනවනේ පස් ටික. ওই පස් ටික මේ විදිහට ලේයර්ස් විදිහට හැදිලා තියෙනවා. ඒව අතරත් පුතේ අවකාශ තියෙනවා. එතකොට මේවත් ගුරුත්වජ කුප්පියේ අවකාශනේ පරිමාවනේ. හරිද? මෙන්න මේ අවකාශ වල මොනවද තියෙන්න පුළුවන්ද? වායුන්ගෙන් පිරලා තියෙන්න පුළුවන්. එතකොට පුතේ අපි කරන්න ඕනේ වාතය ටික ඉවත් කරගන්න ඕනේ. අන්න මෙන්න මේ ඉතුරු අවකාශ ඔක්කොටම අපි කොහොනේ වතුර පිරෙන්න ඕනි කියලා. එතකොට පුතේ මේ පස් අංශු අතර වාතය තියෙනවා නම් අන්නේ වාතය ටිකත් ඉවත් කළා ඒ ඉතුරු අවකාශයටත් වතුර පුරව ගන්න ඕනේ. පැහැදිලිනේ? මෙන්න මේ වාතය ටික ඉවත් කළා ඒ ඉතුරු අවකාශයටත් පුතේ අපි දාන්න ඕනේ මොනවද? ජලය පුරව ගන්න ඕනේ. හොඳ දරුවෝ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ වාතය ටික දැන් මේකේ තියෙන්න ඕනේ පස් සහ ජලය විතරයි. වාතයවත් කිසිම වෙන දෙයක් තියෙන්න බෑ. හරිද? සම්පූර්ණයෙන්ම ගුරුත්වජ කුප්පියේ සම්පූර්ණ පුතේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පරිමාව පිරීලා තියෙන්න ඕනේ පුතේ. මොකක්ද? ජලයෙන් සහ පස් වලින් විතරයි. මොනවැන්ද?
ජලය සහ පස් වලින් විතරයි. ඒ අතුරේ වාතය තියෙන්න පුළුවන්. බෑ පුතේ. එතකොට අපේ සම්පූර්ණ ප්‍රැක්ටිකල් එක වැරදෙනවා. එහෙනම් මෙන්න මේ සමහරක් පස් අංශු අතර පුතේ වාතය තියෙන්න පුළුවන්. මොකද සිදුරු තියෙනවා, අවකාශ තියෙනවා. එන්න ඒ සිදුරු වල තියෙනා ඌ වාතය ටික ඉවත් කරගන්න තමයි පුතේ අපි මේක උණුසුම් මොකද ජල තාපයක එක දාලා තියෙන්නේ. එතකොට පුතේ උෂ්ණත්වය නිසා වාතය ටික එළියට යනවා. වායු බුබුලු උඩට යන එක අපිට පේනවා පුතේ. බලා ගන්න පුළුවන් චූටි බෝල උඩට යන. පැහැදිලිනේ. එතකොට මොකද්ද පුතේ ජල තාපකයක දාලා රත් කරන්න හේතුව වායු බුබුලු ටික ඉවත් වෙනකම් අපි රත් කරනවා. හේතුව තමයි මේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය ඇතුලේ පුතේ තියෙන්න ඕනේ ජලයයි පසුයි විතරයි. වෙන කිසිම දෙයක් තියෙන්න බෑ. මේ අපි දාපු පස් ස්තරය තුල අතර අංශු එකින් එක බැඳිලා තියෙද්දි ඒව අතර පොඩි පොඩි අවකාශ තියෙනවා. මෙන්න මේ පොඩි පොඩි අවකාශවල මගේ හොඳ පුතේ මොනවා තියෙන්න පුළුවන්ද? මොනවා තියෙන්න පුළුවන්ද පුතේ? වාතය තියෙන්න පුළුවන්. අන්න ඒ වාතය ටිකත් ඉවත් කළා ඒ ඉඩ කඩත් වතුරයි පසුයි විතරක් තියෙන්න තමයි අපි මේ ක්‍රියාවලිය කරන්නේ පුතේ. එතකොට උෂ්ණත්වයක් දෙද්දී මේ සිදුරු අතර තියෙන වායු බුබුලු ටික ඉවත් වෙලා ගිහිල්ලා ඒවටත් පුතේ මොනවා පිරෙනවද? වතුර ටික පිරෙනවා. පැහැදිලිද මගේ හොඳටම? එහෙනම් මොකකටද අපි කරන්නේ පුතේ? මෙන්න මේ ජල තාපකයක දාලා රත් කරන්න හේතුව මොකද්ද? අර පස් අංශු අතර තියෙන අමතර වාතයේ කොටස් ටික ඉවත් කරගන්න. ඒක අපිට පේනවා වායු බුබුලු ඉවතට යනවා. ওই ඉවතට යන එක නතර වෙනකම් අපි ඕකේ දාලා තියෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ පුතේ ඊළඟට දැන් ඔන්න ඕක කරාට පස්සේ තියෙන්නේ මේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය ඇතුලේ තියෙන්නේ මොනවද? මොනවද පුතේ තියෙන්නේ? පස් සහ ජලය විතරයි. පස් සහ ජලය විතරයි. දදරු මේකේ තියෙන්නේ පස් සහ ජලය විතරයි. හරිද? පස් සහ ජලය විතරයි. එතකොට පුතේ මේකෙදි මොකද්ද කරන්නේ? අපි මේකෙත් බර මැන ගන්නවා. අපි මුලින්ම හිස් කලින් මතක බලන්න මුලින්ම හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර මැනගත්තා. කීයද පුතේ ආවේ m1යි. හිස් එකේ බර m1යි. ඊට පස්සේ හිස් එකට භාගයක් වෙන්න අපි පස් පුරවල බර මැනගත්තා. කීයද කීයද පුතේ ආවේ m2යි. ඊට පස්සේ පුතේ හිස් එකේ දැන් පස් පුරවල මැනගත්තා. ඊට පස්සේ හිස් එකට සම්පූර්ණයෙන්ම හිස් එකට වතුර පස් දාලා. හරි. ඊට පස්සේ පුතේ අපි මොකද්ද දැම්මේ? පස් ටික දාලා ඊට පස්සේ වතුර පිරෙව්වා ඊතුරු අවකාශයට. අන්න පසුයි වතුරයි තියෙන විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර මැන ගන්නවා. මේ තාපකයකට දැම්මට පස්සේ තමයි බර මයින්නේ. හරිද? මොකද ඔක්කොගේම එතකොට වාතය ටිකත් ඉවත් කරන හින්දා. එතකොට මේකේ පුතේ අපි M3 කියලා අපි බර දාගන්නවා. හරිද? M3යි කියලා සංකේතාත්මකව දාගන්නවා. හරිද පුතේ? දැන් ඔන්න අපි විශිෂ්ට ගුරුත්ව කුප්පි කොහොමද හදාගත්තේ? දැන් අපි මෙතෙන්ට යනකම් අපි ආයෙ මතක් කරගමු. මොකද්ද කරේ පුතේ? සොයිල් සාම්පල් එකක්, පස් සාම්පල් එකක් ගත්තා. ඒකේ තියෙන ඌරාලු, ගල්, අපද්‍රව්‍ය ඔක්කොම ඉවත් කරගත්තා. ඊට පස්සේ පුතේ මොකද්ද කරේ? හොඳට වේල ගත්තා ඔය පස් ටික. ඊට පස්සේ මිලිමීටර 0.25 පෙනේරයකින් හලාගත්තා. හලාගත්තු පස් ටික පුතේ එහෙමම තියාගත්තා. ඊට පස්සේ විද්‍යාගාරයෙන් මොකද්ද ගත්තේ? විශිෂ්ට ගුරුත්ව කුප්පිය. විශිෂ්ට ගුරුත්ව කුප්පිය අරගෙන පුතේ හිස් එකේ බර මැනගත්තා. හිස් එකේ බර කීයද හොඳ දරුවෝ? m1යි. ඊට පස්සේ පුතේ මේ හිස් එකේ බර මැනගත්තට පස්සේ අපි මොකද්ද? අර අපි හලාගත්තු පස් ටිකෙන් විශිෂ්ට ගුරුත්ව කුප්පියට දැම්මා. විශිෂ්ට ගුරුත්ව කුප්පිය පරිමාවෙන් භාගයක් වෙන්න. හරිද? ඊට පස්සේ අන්න ඒකේ දැන් පස් සහ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර මැනගත්තා. කීයද පුතේ ආවේ? m2 කියලා ආවා. ඊට පස්සේ පුතේ දැන් අපි ඔය විශිෂ්ට ගුරුත්ව කුප්පියට පුතේ පස් අඩක් පිරවුණු විශිෂ්ට ගුරුත්ව කුප්පියට මොනවද දැම්මේ? වතුර දැම්මා හොඳරෝ. වතුර දැම්මා. වතුර දැම්මට පස්සේ මොකද්ද කරේ? වතුරයි පසුයි විතරයි ඒකේ තියෙන්න ඕනේ. හැබැයි අපි අර අංශු අතර වාතය තියෙන්න පුළුවන් කියලා උපකල්පනය කරලා මොකද්ද කරේ? අපි ඒ වාතය ටික ඉවත් කරගන්න පුතේ මොකේකද? ජල තාපකයක ගිල්ලු. ජල තාපයක ගිල්ලකේ සම්පූර්ණ ගිල්ලක් නැහැ.
මේ යට ටික උෂ්ණත්වය ලැබෙන්න ගිහින්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ පුතේ ඒ අංශු අතර තියෙන වාතයත් ඉවත් වෙලා ගිහින් ඒ අංශු අතරටත් ජලය පිරෙනවා. දැන් ඔන්න ඒ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ තියෙන්නේ වතුරයි පසුයි විතරයි. අන්න ඒකේ බරත් පුතේ අපි මැනගන්නවා කොච්චරද? m3යි. හරිද? දැන් ස්කන්ධයන් 3ක් අරන් ඉන්නේ. පැහැදිලිනේ හොඳටම? ඊළඟට පුතේ අපිට කරන්න දෙන්නේ මොකක්ද? ඊළඟට පුතේ තියෙන්නේ ඊළඟට මෙන්න මේ පස් ජලය ඔක්කොම ඉවත් කරනවා. හරිද? මෙන්න මේ ටික හලලා දානවා. මේ ටික අපි හලනවා. හලලා පුතේ ඊළඟට මේ විශිෂ්ට ගුරුත්ව කුප්පියටම අපි හලුවාට පස්සේ මේ විශිෂ්ට ගුරුත්ව කුප්පියටම පුතේ සම්පූර්ණයෙන් මොනව පුරව ගන්නවද? හොඳ දරුවෝ. සම්පූර්ණයෙන්ම මොනවද පුරව ගන්න පුතේ? වතුර. ආශ්‍රිත ජලය සම්පූර්ණයෙන්ම හලපු ටිකට වතුර පුරව ගන්න. හරිද? පුරවගෙන විතරක් ඉන්නවද? නෑ. මෙන්න මේ සම්පූර්ණයෙන් වතුර පිරවපු විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බරත් පුතේ මැනගන්නවා. එතකොට හිස් එක M1 හිස් එකයි පසුයි M2යි මේ මොකද්ද? පසුයි ජලයයි ඔක්කොගේම බර M3යි. දැන් ඔන්න මේ ඔක්කොම ඉවත් කළා. ජලය විතරක් පුරවපු විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර මැනගන්නවා පුතේ. අපි ඒකට දානවා M4යි කියලා. M4යි. පැහැදිලිද? හරි. දැන් පුතේ අපිට විශිෂ්ට ගුරුත්ව කුප්පීව හතරක් අපි අරගෙන ඒ හතරේ බර අරගෙන තියෙනවා. එතකොට දැන් තියෙන්නේ අපිට ගණනය කරන්න. මගේ හොඳ දරුවෝ ආයි අපි මතක් කරගමු අපි ආපු process එක මොකද්ද කියලා. මොකද්ද පුතේ අපි ආපු පියවරයන් ටික කියමු බලන්න. මුලින්ම පස් සාම්පල් එකක් ගත්ත පුතේ. ඕකේ අපද්‍රව්‍ය ටික අපි ඉවත් කරගන්නවා. හරිද? අපද්‍රව්‍ය ටික ඉවත් කරගෙන රළු ගල් මුල් ඒ ටික ඉවත් කරගන්නවා. හරිද? ඊට පස්සේ හොඳ දරුවෝ මොකද්ද කරේ? ඊට පස්සේ මොනවද කරේ? වේල ගත්තට පස්සේ පුතේ ඕක අපි මිලිමීටර 0.2.5ක පෙනේරයකින් හලා ගන්නවා. 2.5ක පෙනේරයකින් හලා ගත්තට පස්සේ මොකද කරේ පුතේ? ඒ ටික තිබ්බා. ඊට පස්සේ ගත්තා ලැබ් එකට ගිහින් පුතේ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියක්. හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පිය අරගෙන හිස් එකගේ බර බැනගත්තා M1. ඊට පස්සේ පුතේ හිස් එකගේ භාගයකට අර පස් ටිකෙන් දැම්මා භාගයක් පිරෙන්න. ඊට පස්සේ ඒක ගත්තා M2 කියලා. ඊට පස්සේ පුතේ හිස් එකාට ඒ පස් පුරෝප එකාට ඉතුරු පරිමාවට මොනව පෙරෙව්වද? වතුර පෙරෙව්වා. වාතයේ ටික තියෙනම් ඒ ටික ඉවත් කරගන්න අපි ජල තාපකයක දැම්මා. දාලා වාතයේ ටික ඉවත් කරගෙන දැන් ඔන්න වතුරයි පසුයි විතරක් තියෙන කෙනාගේ බර මැනගත්තා M3. ඊට පස්සේ පුතේ අපි ආවා මේ ඔක්කොම ටික අයින් කළා. මේකට සම්පූර්ණයෙන්ම මොකක් පුරවනවද? වතුර පුරවනවා. සම්පූර්ණයෙන්ම වතුර පිරෙව්වට පස්සේ පුතේ මේකේ බර එනවා කීයද? කීයද එන්නේ? M4 කියලා අපි ගත්තා. සංකේතාත්මකව. හරිද? ඊට පස්සේ පුතේ මේකේ අඩක් පිරවෙන්න පස් දාද්දී අනිවාර්යයෙන්ම පස්වල බර මැනගන්න. හරිද? හරි පුතේ. ඊට පස්සේ කියන්නේ සත්‍ය ඝනත්වයේ සමානයි පසක තියෙනා වූ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදෙනවා ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාවයෙන්. එතකොට අපි මෙන්න මේ ප්‍රැක්ටිකල් එකේදී අපි හොයාගන්න ඕනේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය කොච්චරද ඝන ද්‍රව්‍ය අඩක පරිමාව. මේ ඝන ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ පසේ තියෙන වියලි පස්. මේකේ තියෙන මේ සාම්පල් එකේ තියෙන වියලි පස් වල ස්කන්ධය සහ පරිමාව තමයි අපි හොයාගන්න ඕනේ. හරිද? අපි බලමු කොහොමද මේ ප්‍රැක්ටිකල් එකේ ස්කන්ධය සහ පරිමාව හොයාගන්නේ කියලා. මුලින්ම පුතේ අපි බලමු කොහොමද වියලි පස් ස්කන්ධය කොහොමද හොයන්නේ කියලා. වියලි පස් ස්කන්ධය. දැන් බලන්න වියලි පස් ස්කන්ධය හොයද්දී අපි මේ විදිහට සාම්පල් 3ක සාම්පල් 4ක බර කියා ගත්තානේ. හරිද? බර මැනගත්තා. හරිද? බලන්න මේ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර. එතකොට මේවා නම් කරගන්න. හරිද? මේ හිස් කෙනා. හරිද? හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ ස්කන්ධය. මෙතන ගත්තොත් හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පිය දන පස්වල ස්කන්ධය. මෙතන ගත්තොත් පුතේ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පිය පස් ධන ජලය. හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ තියෙනවා පස් ටික තියෙනවා ජලය තියෙනවා. මෙතන ගත්තොත් එහෙම මේ පස් ඔක්කොම ඉවත් කරලා ජලය පුරවලා තියෙන පුතේ. එතකොට හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පිය ධන
ජලය කියලා එනවා. ඒතර ඔය සාම්පල් ටික තමයි ඇවිල්ලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් M1, M2, M3, M4 කියලා ගත්තා. එතකොට ඔයාලට මේක පැහැදිලි වෙන්න මම මොනවද? අගයන් ටිකක් දාගෙන ඉන්නේ. හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර ග්‍රෑම් 20ක් කියලා දාලා තිනවා. ඊට පස්සේ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පිය දාන පස්වල බර ග්‍රෑම් 45ක්. හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පිය පස් දාන ජලය ග්‍රෑම් 55ක්. හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පිය සහ ජලය බර ග්‍රෑම් 65ක් කියලා දාගෙන තියෙනවා. පැහැදිලිද පුතේ? හරි. එතකොට අපි මේ ගණනය කිරීම වලදී එක ආදේශයක් තියෙනවා කරන්න. මොකද්ද? ජලයේ. හරිද? ජලය ග්‍රෑම් 1ක් සමානයි පරිමාව ඝන සෙන්ටිමීටර් එකක. ඒ කියන්නේ ජලය ග්‍රෑම් 1ක් අඩංගු තැන පරිමාව පුතේ ඝන සෙන්ටිමීටර් 1ක් කියන ආදේශයක් හිතන්න ඕනේ. ජලය විතරයි මේක පස්වර නෙමෙයි. හරිද? ජලය ග්‍රෑම් 1ක් අඩංගු තැනක පරිමාව වෙනවා පුතේ ඝන සෙන්ටිමීටර් 30ක්. දැන් හිතන්න මෙන්න මේකේ පිරලා තියෙනවානේ මේ වතුරයි පස්සු වෙන්නේ තියෙන්නේ. ඒතර මේකේ වතුර අපි හිතමු 20ක් කියලා ග්‍රෑම්. එහෙනම් පරිමාව කොච්චරද වතුර පිරලා තියෙන්නේ? ඝන සෙන්ටිමීටර් 20යි. ඇයි ග්‍රෑම් එකක් ඝන සෙන්ටිමීටර එකකින් නිරූපණය වෙනවා නම් පුතේ ග්‍රෑම් 20ක වතුර තියෙනවා නම් එතන අඩංගු පරිමාව කොච්චරද? ඝන සෙන්ටිමීටර 20යි. හරිද? අන්නේ ආදේශය අපි ඔළුවේ තියාගන්න. එතකොට ග්‍රෑම් 100ක් අඩංගු තැන පරිමාව කොච්චරද? ඝන සෙන්ටිමීටර 100යි. ග්‍රෑම් 50ක් අඩංගු තැන ඝන සෙන්ටිමීටර 50යි. අන්න ඒ වගේ. හරිද? මොකද්ද මේ ආදේශය? ලියලා කොටු කරගන්න පුතේ. ග්‍රෑම් එකක් සමාන වෙනවා. ජලය ග්‍රෑම් එකක් සමානයි පුතේ පරිමාව ඝන සෙන්ටිමීටර් එකකට. පැහැදිලිනේ? ඔන්න ඔය කතන්දර ටික අපි දැනගන්න ඕන. හරිද? මේ ගුරුත්ව කුප්පිය වල වෙන වෙනම බර. ඊට පස්සේ මෙන්න මේ ආදේශය මොකක්ද කියලා අපි හරියටම දැනගන්න ඕනේ. ජලය ග්‍රෑම් එකක් සමාන වෙනවා පුතේ ඝන සෙන්ටිමීටර් එකකට. පැහැදිලිනේ කියන කතන්දරේ? හරි. ඊට පස්සේ යමු අපි අනිත් ටිකට. හරි පුතේ අපි පැත්තකින් ලියාගමු සත්‍ය ඝනත්වය හොයන සමීකරණය. ඔය විදිහට ලියාගත්තා. හරිනේ පුතේ. දැන් අපිට මුලින්ම මෙන්න මෙයා හොයාගන්න ඕනේ පළවෙනියටම. ඒ කියන්නේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය. ඒක හොයන්න ක්‍රමයක් තියෙනවා. ලේසි හරියට. හරිම ලේසි. බලන්න පුතේ ඝන ද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද? මෙන්න මේ පස් ටිකනේ. මේ පස් ටිකේ අඩංගු ස්කන්ධය. දැන් අපි මොකද්ද? මෙන්න මෙතන තියෙන්නේ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ ස්කන්ධය. පැහැදිලිද පුතේ? එතකොට මෙතන තියෙන්නේ පස් සහ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පිය කියන දෙකේම ස්කන්ධය. හරිද? දැන් මෙතන ගත්තොත් M2 කියලා කියන්නේ මොකද්ද පුතේ? පස් ධන හිස් එක. පස් ධන හිස් එක. M1 කියලා කියන්නේ පුතේ හිස් එක. දැන් හොඳ දරුවෝ හොඳට බලන්න. මෙන්න මේ M2 ගෙන් M1 අඩු කරාම මොකද්ද වෙන්නේ? M2 ගෙන් M1 අඩු කරනවා. හරිද? M2 ගෙන් M1 අඩු කරනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙකේම ස්කන්ධයෙන් හිස් එක අඩු කරනවා. එහෙනම් පුතේ අපිට ඉතුරු වෙනව නේද? මොකේද? පස් වල ස්කන්ධය. මේවා තමයි වියලි පස්. මොකද්ද කරේ අපි අර රොඩු මේ බොරළු ඒ සියල්ලම ඉවත් කරලා අපේ ද්‍රව්‍ය ටික ඉවත් කරලා පුතේ ඊට පස්සේ වේලෙන්න ගත්තේ. එහෙනම් මේ පස් කියලා කියන්නේ වියලි පස්. හරිද? වියලි පස් වල ස්කන්ධය එනවා පුතේ කොහොමද? මෙන්න මේ දෙන්නගෙම බරේ එකතුවේ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ බර අඩු කරනවා. ඒ කියන්නේ M2 ගෙන් M1 අඩු කරනවා. එතකොට පුතේ අපිට එනවා මොකේද? වියලි පස් වල ස්කන්ධය. එහෙනම් අපි දැන් ඒක හොයාගෙන ඉවරයි. උඩ කෑල්ල හොයාගෙන ඉවරයි. M2 ගෙන් අපි දීලා තියෙන අගයන් ටික දාලා බලමු. M2 කියලා කියන්නේ 45යි පුතේ. 45යි. 45න් කිච්චරක් අඩු කරනවද? ග්‍රෑම් 45න් හිස් කෙනා කීයද? 20යි. 20යි ග්‍රෑම්. එතකොට කීයද දෙන්නේ? 25යි ග්‍රෑම්. ඒ කියන්නේ වියලි පස් වල ස්කන්ධය නෝ පුතේ 25ක්. එතකොට වියලි පස් වල ස්කන්ධය හොයාගන්නේ කොහොමද අපි? වියලි පස් වල ස්කන්ධය හොයාගන්නේ කොහොමද? හොඳට බලාගන්න. වියලි පස් සමානයි පුතේ කොහොමද? වියලි පස් වල ස්කන්ධය සමාන වෙනවා M2 ඍණ පුතේ M1ට. කවුද M2 ඍණ M1ට? ඒ කියන්නේ පුතේ අපි ගත්තොත් එහෙම ග්‍රෑම් 45 අඩු කරනවා 20. කීයද? 25යි ග්‍රෑම්. 25යි ග්‍රෑම්.
දැන් ඔන්න අපිට ඕනේ එක සාධකයක් අපි හොයාගෙන ඉවරයි. මෙයා. හොඳ දරුවෝ. මෙන්න මේක ලියා ගන්න. වියලි පස්සල ස්කන්ධය සමානයි m2 ඍණ පුතේ m1. මම ඔයාලට මේක තවත් පැහැදිලි වෙන්න තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ දෙකට අගයන් දෙකක් දාලා තියෙනවා. ඒ දෙකෙන් 45 අඩු කිරීම 20. එතකොට ග්‍රෑම් 25ක් එනවා. වියලි පස්සල ස්කන්ධය. එහෙනම් පුතේ අපිට මේ සත්‍ය ඝනත්වය හොයන්න ඕනේ මේ දත්තයන් දෙකෙන් අපි එකක් හොයාගෙන ඉවරයි. ඊළඟට මොකද්ද පුතේ අපි හොයාගන්න ඕනේ? ඊළඟට අපි හොයාගන්න ඕනි පුතේ පරිමාව. දැන් මේ අගයන් ටික දාගන්න මම ඉඳපස්සේ මේක මකා ගන්න. හරි? හරි? ඊළඟට අපිට ඕනි පුතේ මෙන්න මේ ඝන ද්‍රව්‍යයන් වල පරිමාව. ඊළඟ පුතේ පරිමාව හොයන්න තමයි දැන් අපිට අවශ්‍ය වෙන්නේ. බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරිද? දැන් පුතේ අන්න අර ආදේශය අපිට වැදගත් වෙනවා. මොකද්ද? ජලය ග්‍රෑම් 1ක් සමානයි ඝන සෙන්ටිමීටර 1ක පරිමාවකට. ඔන්න ඕක ඔළුවේ තියාගන්න හැම වෙලේම ජලය. හරිද? ජලය ග්‍රෑම් 1ක් සමානයි ඝන සෙන්ටිමීටර 1ක පරිමාවකට කියන ආදේශය. හරිද? හරි පුතේ. එතකොට මේ දැන් මෙතන මෙන්න මේ රූපය ගත්තොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම විශිෂ්ට ගුරුත්ව කුප්පිය පුතේ සම්පූර්ණයෙන්ම පිරලා තියෙනවා. එතකොට විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාවම කවර් කරලා තියෙනවා කවුරු විසින් ආවරණය කරලා තියෙනවා. ජලය පිරලා තියෙන පරිමාව සහ පස් පිරලා තියෙන පරිමාවය. එතකොට මුළු පරිමාව පුතේ. හරිද? විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව සමාන වෙනවා පුතේ ජලයේ පරිමාව ධන පස්වල පරිමාවට. පැහැදිලිද? ජලයේ පරිමාව සමාන ධන පස්වල. ඒ කියන්නේ පස් කියන්නේ පුතේ මෙන්න මේ VS. මොකද්ද? ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව. එතකොට පුතේ මෙන්න මේ පස් පිරලා තියෙන අවකාශය සහ ජලය පිරලා තියෙන අවකාශය කියන දෙකේම එකතුව තමයි පුතේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව. පැහැදිලිනේ? පුතේ ජලය ගත්තොත් එහෙනම් මේ පස් ස්තරයට ඉහළින් අපි දැන් පස් සාම්පල වියලි පස් ටිකක් ගත්තා. ඊට පස්සේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය අරගෙන හිස් එක අරගෙන ඒකට පිරෙව්වනේ. ඒකට පුරවලා පුතේ ඊට පස්සේ ඉතුරු අවකාශයට මොනවද දැම්මද? වතුර පිරෙව්වා. ඊට පස්සේ පුතේ අපි කිව්වා මේ පස් පිරුණු ස්තරවල මොනවද තියෙන්න පුළුවන්ද? වායු පිරලා තියෙන්න පුළුවන්. එන්නේ වායුන් ටික ඉවත් කරගන්න අපි මොකද්ද පුතේ කරේ? ජල තාප්පිකයට දාලා රත් කරා වායු බබළු පිරෙනවා. එහෙනම් මේ හිස් අවකාශවලත් පුතේ මොනවද තියෙන්නේ? වතුර පිරලා තියෙනවා. එතකොට මෙන්න මේ හිස් අවකාශවල තියෙන වතුර ටිකයි පුතේ මෙන්න මේ පස් ස්තරයට ඉහළින් නැති වතුර ටිකයි ඔක්කොගේම එකතුව තමයි ජලය පිරලා තියෙන මුළු පරිමාව. හරිද? ඒකයි පස්වල පරිමාව. මේ පස් අඩංගු වෙලා තියෙන පරිමාවයි. දෙකේම එකතුව තමයි පුතේ මොකද්ද? හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව කියලා කියන්නේ. පැහැදිලිනේ? එතකොට මේ පස් ජලයේ පිරලා තියෙන පරිමාව සහ පස් වලින් පිරලා තියෙන පරිමාව. ඒ කියන්නේ ජලයෙන් ආවරණය කරලා තියෙන මුළු අවකාශ ප්‍රමාණය සහ පස් පිරලා තියෙන මුළු අවකාශ ප්‍රමාණයම දෙකේම එකතුව තමයි පුතේ පසේ තියෙන එහෙම නෑ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ තියෙන මොකද්ද? මුළු පරිමාව කියලා කියන්නේ. හරිද? එතකොට පුතේ හොඳට බලන්න දැන් හොඳ දරුවෝ හොඳට බලන්න. මෙන්න මේ. හරිද? විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පුතේ මුළු පරිමාවෙන් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මේ මුළු පරිමාවෙන් මෙන්න මේ ජලය අඩංගු වෙලා තියෙන කොටසේ පරිමාව අයින් කරගත්තොත් අඩු කරගත්තොත් මෙන්න මේ ටික අපි අඩු කරගන්නවා මේ අදින් ඔය ජලය අඩංගු වෙලා තියෙන කොටසේ පරිමාව මෙන්න මේවයි ඔය ටික හරිද මේ ජලය අඩංගු වෙලා තියෙන තැන් දෙකක් තියෙනවානේ මොකද්ද පස් ස්තරයට ඉහළින් සහ පස් ස්තරයේ ඇතුලේ තියෙන අවකාශ වල දැන් වතුර තියෙනවා හරිද වායු ටික ඉවත් වෙලා ජලය අඩංගු කොටස මෙන්න මේ ජලය අඩංගු පරිමාව ටික මුළු පරිමාවෙන් පුතේ ජලය අඩංගු පරිමාව අඩු කරා එහෙනම් ඉතුරු වෙන්නේ කවුද පුතේ මෙන්න මේ මුළු පරිමාවෙන් හරිද මුළු පරිමාවෙන් අපි අඩු කරනවා ජලයේ පරිමාව. ඒ කියන්නේ ජලයේ පරිමාව මේ පැත්තට ගියා. එතකොට පුතේ ඉතුරු නම් කාගේද? පස්වල පරිමාව. එහෙනම් පස්වල පරිමාව කියලා කියන්නේ VS නේ. Volume of the solid නේ. එහෙනම් ඒ දත්තෙත් වෙනව නේද? මොකද්ද පුතේ? මුළු පරිමාවෙන් මෙන්න මේ ජලයේ පිරලා තියෙන පරිමාව අඩු කරගත්තොත් එහෙම මොකක් එනවද අපිට? පස්වල අඩංගු වෙලා තියෙන පරිමාව. පස් අඩංගු වෙලා තියෙන පරිමාව. පැහැදිලිනේ? එතකොට මම කිව්වේ දේ මොකද්ද හොඳට හිතන්න පුතේ මෙන්න මේක සම්පූර්ණයෙන්ම පුරවලා තියෙන්නේ
ජලයෙන් සහ පස් වලින්. එතකොට විශිෂ්ට ගුරුත්ව කුප්පියේ සම්පූර්ණ පරිමාව සමානයි ජලයේ පිරලා තියෙන පරිමාව ධන පස් පිරලා තියෙන පරිමාවට. එතකොට පුතේ මෙන්න මේ මුළු පරිමාවෙන් ජලයේ පිරලා තියෙන පරිමාව අඩු කරොත් එහෙම අපිට කෙලින්ම ගන්න පුළුවන් පස් පිරලා තියෙන පරිමාව. පස් පිරලා තියෙන පරිමාව කියලා කියන්නේ පුතේ වියලි ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව. එහෙනම් අපිට ලේසි. අපි දැන් දන්න අපිට හොයාගන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ දත්ත ටික හොයාගෙන ඊට පස්සේ ওই විදිහට මුළු පරිමාවේ ජලයේ මුළු පරිමේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේ ජලයේ පිරලා තියෙන තැනේ පරිමාව හොයාගන්න ඕනේ. පස් වෙන පරිමාව හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ දෙක හොයාගත්තා. පැහැදිලිනේ? හරි. අපි බලමු කොහොමද ඒක හොයාගන්නේ කියලා. හරි පුතේ. මුලින්ම දාගන්න විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව. පළවෙනි පියවර විදිහට අපි කරනවා විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව. විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව හොයන්න තමයි දැන් අපි යන්නේ. හරිද? කොහොමද මුළු පරිමාව හොයන්නේ පුතේ? අපි කිව්වා මෙයාගේ ස්කන්ධයේ කොච්චරද m4 කියලා. මෙයාගේ කිව්වා m1 කියලා. එතකොට m4 කියලා කියන්නේ පුතේ හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පිය ධන ජලය. m1 කියලා කියන්නේ පුතේ හිස් කෙනා. හිස් කෙනා. එතකොට මෙන්න මේ m4 ඉන m1 ගෙන් කියලා කියන්නේ මෙන්න මේ හිස් කෙනා අඩු කරන. එහෙනම් එනවා පුතේ ජලය පිරුණු ස්කන්ධය. හරිද? සම්පූර්ණ විශිෂ්ට ගුරුත්ව කුප්පිය පිරීලා තියෙන ජලයේ ස්කන්ධය. මේකේ සම්පූර්ණයෙන්ම විශිෂ්ට ගුරුත්ව කුප්පිය ජලයෙන් පිරීලා තියෙන්නේ. එතකොට ඒකත් සමානයි පුතේ මුළු පරිමාවට. ඇයි මේකේ සම්පූර්ණ පරිමාව ආවරණය කරමින් ඉන්නේ කවුද? ජලය. එහෙනම් මේ කියලා කියන්නේ පුතේ මේ සම්පූර්ණ මෙන්න මේ හරි පුතේ. එතකොට මෙන්න මේ සම්පූර්ණ විශිෂ්ට ගුරුත්ව කුප්පිය පුතේ පිරවිලා තියෙන්නේ මොකෙන්ද? ජලයෙන්. එහෙනම් සම්පූර්ණ පරිමාවම මුළු පරිමාවම මෙතන ආවරණය කරලා තියෙන මොනවද පුතේ? වතුර වලින්. එතකොට කොහොමද අපි කරන්නේ? මෙන්න මේ මෙතන මෙන්න මේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය ඇතුලේ පුතේ ජලයේ පරිමාව අපි මේක මේ යොදාගත්තු විශිෂ්ට ගුරුත්ව කුප්පියමයි මේ ඔක්කොම හොදන වතුර පිරුවේ. හරිද? එතකොට මෙන්න මේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය ඇතුලේ පුතේ තියෙන මුළු ජලයේ ස්කන්ධය. මුළු ජලයේ ස්කන්ධය සමානයි m4 m5 m4 ඉන m1 ට. ඒ කියන්නේ m4 රින m1 ට. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙතන අපි කියවනේ 65යි කියලා. 65යි ග්‍රෑම් අඩු කරනවා පුතේ 20. දාලා තියවලා. එතකොට කීයද? 45යි ග්‍රෑම් වෙනවා. එතකොට ජලයේ ස්කන්ධය පුතේ 45යි. මෙන්න මේ සම්පූර්ණ හොඳට අහගන්න සම්පූර්ණ විශිෂ්ට ගුරුත්ව කුප්පිය පුතේ පිරීලා තියෙන්නේ මොන වෑන්ද දැන් ජලය. ජලය ග්‍රෑම් 45කි. ඒ කියන්නේ පුතේ අපිට මෙතන සම්පූර්ණ පරිමාව හොයාගන්න පුළුවන් නේද? මේ අපි යොදාගත්තු විශිෂ්ට ගුරුත්ව කුප්පියේ සම්පූර්ණ පරිමාව හොයාගන්න පුළුවන් නේද? මොකද්ද? අර ආදේශය මතක් කරන්න පිරීලා තියෙන ජලය ග්‍රෑම් 1ක් සමානයි පුතේ පිරුණු ජලය ග්‍රෑම් 1ක් සමානයි පුතේ ඝන සෙන්ටිමීටර් 1කට. එහෙනම් හොඳ දරුවෝ කියන්න මේක ඇතුලේ පුතේ කොච්චරක් පිරලා තියෙනවද? ජලය ග්‍රෑම් කොච්චරක් පිරලා තියෙනවද? 45ක් පිරලා තියෙනවා පුතේ. එහෙනම් මෙන්න මේ ජලය පිරුණු අවකාශයේ මුළු පරිමාව කීයද? ඒ කියන්නේ පුතේ සම්පූර්ණයෙන් මෙයා ජලය පිරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය මුළු ජලය පිරුණු පරිමාව කියලා කියන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාවට පුතේ. ඇයි මෙතන ගත්තොත් එimhe සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරලා තියෙන හින්දා. එතකොට පුතේ ජලය ග්‍රෑම් 45ක්. ජලය ග්‍රෑම් 45ක් පිරලා තියෙන පරිමාව හොයන්නේ කොහොමද? ජලය ග්‍රෑම් 1ක් තියෙනවා ඝන සෙන්ටිමීටර් 1ක. එහෙනම් ජලය ග්‍රෑම් 45ක් තියෙනවා පුතේ ඝන සෙන්ටිමීටර් 45ක් ඇතුළේ. පැහැදිලිනේ? ඒ කියන්නේ පුතේ මෙන්න මේ සම්පූර්ණ පරිමාව ඝන සෙන්ටිමීටර කොච්චරද? 45යි. ඒ කියන්නේ පුතේ මෙන්න මේ 45 කියලා කියන්නේ කොච්චරද? සම්පූර්ණ පරිමාව. සම්පූර්ණ හිස්
විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පරිමාව. පැහැදිලිනේ? හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව දැන් අපිට ආවා. මොකද්ද පුතේ අපි සංකේතාත්මකව බැලුවොත් එහෙම කොහොමද ඒක හෙව්වේ? හොඳ දරුවෝ ආයෙ බලා ගන්න. කොහොමද අපි ඒක හෙව්වේ? ඉස්සෙල්ලාම ජලයේ ස්කන්ධය හොයාගත්තා. මුළු විශිෂ්ට ගුරුත්ව කුප්පිය පිරීලා තියෙන මුළු ජලයේ ස්කන්ධය. විශිෂ්ට ගුරුත්ව කුප්පිය පිරුණු මුළු ජලයේ ස්කන්ධය. එතකොට m4 m1. ඕක තමයි උත්තරේ වෙන්නේ. එතකොට පුතේ සාමාන්‍යයෙන් ජලය ග්‍රෑම් 1ක් ඇතුලේ ඝන සෙන්ටිමීටර 1ක් තියෙනවා. එහෙනම් ජලයේ මේකේ සංකේතය m4 m1 ඇතුලේ කොච්චරක් තියෙද ඝන සෙන්ටිමීටර? m4 m1ක් ඝන සෙන්ටිමීටර තියෙනවා පුතේ. පැහැදිලිද? මෙන්න මේ ස්කන්ධයට සමාන වෙනවා පුතේ. ජලයේ මේ ස්කන්ධයට සමාන වෙනවා පුතේ ජලයේ පරිමාණය. එහෙනම් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව කීයද පුතේ? m4 m1යි ඝන සෙන්ටිමීටර. ඒ කියන්නේ පුතේ අපි සංකේතාත්මකව බැලුවොත් එහෙම කීයද? මේක අපි දැම්මා 65යි ඝන සෙන්ටිමීටර 65 65 රින 20. එතකොට 45යි ඝන සෙන්ටිමීටර වෙනවා. පැහැදිලිද? පැහැදිලිද මම කියන කතන්දරේ? එතකොට ඔයාලගේ ගුරුවත් පොතේ තියෙන්නේ රිසෝස් බුක් එකේ. රිසෝස් බුක් එකේ තියෙන පොතේ මෙන්න මේ සංකේත ටික දාලා විතරයි. හරිද? මෙන්න මේ ටික දාලා විතරයි. එතකොට මම ඔයාලට ලේසි වෙන්න තමයි දැන් මේ ගාන පැහැදිලිව තේරුම් ගන්න තමයි මම මේකට 65ක් කියලා දැම්මේ. මේකට 20ක් කියලා දැම්මේ. එතකොට පුතේ 45ක් එනවා මුළු පරිමාව. හරිද? පැහැදිලිද? හරි. දැන් ඔන්න අපි පුතේ මුළු පරිමාව හොයාගෙන තියෙනවා. මුළු පරිමාව හොයාගත්තා. දැන් අපි මෙතන කොතනින්ද පටන් ගත්තේ පුතේ? පියවර. මුළු පරිමාව හොයාගෙන ඉන්නේ පියවර ඉවරයි. පැහැදිලිද? මුළු පරිමාව හොයාගත්තා. ඒ කියන්නේ කොහොමද දැන් අපි ගත්තේ? මුළු පරිමාව සමාන වෙනවා පුතේ 5 අඩංගු පරිමාව ධන මෙන්න මේකේ ජලය අඩංගු පරිමාවට. පැහැදිලිද? මුළු පරිමාව සමාන වෙනවා පුතේ 5 අඩංගු පරිමාවට සහ ජලය අඩංගු පරිමාවට. දැන් මෙතන මුළු පරිමාව අපිට කීයද ආවේ? m4 m1යි ඝන සෙන්ටිමීටර. දැන් අපි 5 අඩංගු පරිමාව හොයාගන්න ඕනේ මෙන්න මෙතෙන්ට උත්තරේ වෙන්න ඕනේ. ඊළඟ දත්තේ මොකද්ද පුතේ? මෙන්න මේ 5 සහ ජලය පිරුණු එකේ 5 සහ ජලය පිරුණු ස්කන්ධ මෙන්න මේ 5 සහ ජලය පිරුණු විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පුතේ ජලය අඩංගු පරිමාව හොයාගන්න ඕනේ. ජලය අඩංගු පරිමාව. එහෙනම් හොඳ දරුවෝ ඒකත් අපි හොයාගමු. ලියාගන්න 5 සහ හරි මෙහෙම ලියගන්න. 5 ධන ජලය අඩංගු විට 5 ධන ජලය අඩංගු විට 5 ධන ජලය අඩංගු විට විශිෂ්ට ගුරුත්ව කුප්පිය විශිෂ්ට ගුරුත්ව කුප්පියේ 5 ධන ජලය අඩංගු විට ජලයේ පරිමාව ඒකට අපිට ගන්න පුළුවන් පුතේ මෙන්න මේ m2 සහ m3 කියන කෙනා. m2 සහ m3 කියන කෙනා ගන්න පුළුවන්. හරිද? m2 සහ m3 කියන කෙනා. කොහොමද පුතේ ඒක ගන්න? විශිෂ්ට ගුරුත්ව කුප්පියේ 5 සහ ජලය 5 ධන ජලය අඩංගු විට ජලයේ පරිමාව තමයි අපි දැන් බලන්න යන්නේ. හරිද? m2 කියන කෙනයි m3 කියන කෙනයි අරගෙන ඔක කරන්න පුළුවන්. හරිද? m2 කියලා කියන්නේ පුතේ මොකද්ද? හිස් එක. හිස් ධන 5. හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පිය සහ 5. m3 කියලා කියන්නේ හිස් ධන 5 ධන ජලය. හිස් ධන 5 ධන ජලය. හරි. දැන් හොඳ දරුවෝ බලන්න m3 ගෙන් m2 අඩු කරනවා.
ඒ කියන්නේ පුතේ හිස් එකයි පස් එකයි බරයි. මෙන්න මේ හිස් එකයි පස් එකයි ජලයේ බරින් මේක අඩු කරනවා. ඒතර මේකයි මේ දෙක කැපිලා යනවා. එතකොට ඉතුරු වෙනවා පුතේ මොකද්ද? ජලයේ ස්කන්ධය පුතේ. ස්කන්ධය. අපි දන්නවා හරිද මෙතන ඉතුරු වෙනවා M3 ඍණ M2 කියලා කියන්නේ මෙතන පිරලා තියෙන පුතේ ජලයේ ස්කන්ධය. එතකොට පුතේ අපි දන්නවා ආදේශය මොකද්ද? ජලය ග්‍රෑම් එකක් සමානයි ඝන සෙන්ටිමීටර් එකක් නම් පුතේ ජලය මෙන්න මේක M3 ඍණ M2 කියන ස්කන්ධය සමාන වෙනවා පුතේ M3 ඍණ M2 කියන පරිමාවට. පැහැදිලිද? එතකොට මම ඔයාලට නිකන් දුන්නා මෙතෙන්ට අගයන් දෙකක්. කොච්චරද දුන්නේ? 45යි 45යි 55යි ග්‍රෑම් කියලා. හරිද? 45යි ග්‍රෑම් 55යි ග්‍රෑම්. එතකොට මෙන්න මේක පුතේ. නිකන් සරලව ගත්තොත් එහෙම මෙතනින් දානවා 45යි ග්‍රෑම් මෙතනින් දානවා පුතේ කීයද? M2 sorry M3 අපිට එන්න ඕන කීයද? 55යි. M2 45යි. හරි? එතකොට මේකෙන් මේක අඩු කරාම කීයද පුතේ එන්නේ? 10යි. 10යි ග්‍රෑම්. එතකොට ජලයේ ස්කන්ධය පුතේ ආවේ ස්කන්ධය තමයි අපිට 10 ග්‍රෑම් ආවේ. එතකොට අපි දන්නවා ආදේශය ග්‍රෑම් එකක් සමාන වෙනවා ඝන සෙන්ටිමීටර එකකට නම් පුතේ වතුර ග්‍රෑම් 10ක් සමාන වෙනවා පුතේ ඝන සෙන්ටිමීටර් 10කට වතුර. පැහැදිලිනේ? එහෙනම් පුතේ මෙන්න මේක. එතකොට ජලය අපි ගත්තොත් එහෙම මේ පස් ධන ජලයේ අඩංගු ගුරුත්ව කුප්පියේ පුතේ ජලය අඩංගු වෙලා තියෙන පරිමාව කොච්චරද එන්නේ? මෙන්න මේ අපි. ඒ කියන්නේ අපිට ආදේශ කරාම අගයන් ටික ආදේශ කරාම ආවේ ඝන සෙන්ටිමීටර කොච්චරද? 10යි. පැහැදිලිනේ? එතකොට කොහොමද ලියන්නේ අපි? පස් ධන ජලය අඩංගු එකේ ජලයේ පරිමාව. ජලයේ පරිමාව. කොච්චරද? මෙන්න මේ M2 M3 ගෙන් පුතේ M2 අඩු කරනවා. එතකොට ඒකේ ඉන්නේ ග්‍රෑම් විදියට. එතකොට ඒකේ පුතේ අපි ආදේශය දන්නවා ග්‍රෑම් එකක් සමානයි ඝන සෙන්ටිමීටර් එකකට. ඒක දන්නවනේ. එහෙනම් පුතේ M3 ඍණ M2 ඝන සෙන්ටිමීටර්. මේ ප්‍රමාණයනේ ඝන සෙන්ටිමීටර වෙන්නේ වතුර ඇතුළේ. එතකොට අපි අර දාපු තේරුම් ගන්න දාපු ආදේශය දැම්මොත් එහෙම කීයද? නිකන් සංකේතයක්. මේක තමයි ඔයාලගේ රිසෝස් බුක් එකේ තියෙන මේ විදිහට සංකේතාත්මකව දාන්න. ඔයාලට මම තේරුම් ගන්න පහසුවෙන් තමයි මේ අගයන් ටික දැම්මේ. හරිද? 45යි. එතකොට මෙතන එනවා පුතේ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 10ක් එනවා. වතුරනේ ග්‍රෑම්. ඒ හින්දා ඝන සෙන්ටිමීටර එකක් ග්‍රෑම් එකක් සමානයි ඝන සෙන්ටිමීටර එකයි නම් පුතේ වතුරත් කීයද ග්‍රෑම්? ඝන සෙන්ටිමීටර 10ක් වතුර. ඒ කියන්නේ මෙන්න මේ අවකාශයේ පුතේ වතුර කොච්චරක් තියෙද? මෙන්න මේ අවකාශයේ පුතේ වතුර තියෙනවා දැන් මෙන්න මේ සිදුරු අතරත් මේ අවකාශය සහ සිදුරු කියන දෙකේ අතර තියෙනවා වතුර ඝන සෙන්ටිමීටර කොච්චරද? M3 ඍණ M2 කියන ප්‍රමාණය. ඒ කියන්නේ අපි ගත්ත වගේත් එක ඝන සෙන්ටිමීටර 10ක් තියෙනවා කියලා කියන්න පුළුවන්. පැහැදිලිනේ හොඳ දරුවෝ? මුලින්ම අපි කරේ මොකද්ද පුතේ? හොඳට අහගන්න. මුලින්ම පුතේ අපි වියලි පස්වල ස්කන්ධය හොයාගත්තා. ඊට පස්සේ පුතේ අපිට හොයාගන්න ඕනේ වියලි පස්වල පරිමාව. එතකොට වියලි පස්වල පරිමාව හොයාගන්න පුතේ අපි දන්න දෙයක් තමයි මෙන්න මේ සම්පූර්ණයෙන්ම පස් සහ ජලය පිරලා තියෙන මුළු පරිමාව ඇතුළේ. එතකොට පුතේ මුළු පරිමාවෙන් මෙන්න මේ අඩංගු වෙලා තියෙන ජලයේ පරිමාව අඩු කරාම අපිට පස්වල පරිමාව එනවා. එහෙනම් පුතේ අපි මුලින්ම හොයාගන්න ඕනේ මුළු පරිමාව. ඒකට තමයි මෙන්න මේ ඔක්කොම පස් ටික අයින් කළා මේකට වතුර පිටුවේ. එතකොට අපි දන්න ආදේශයක් තියෙනවා පුතේ වතුර ග්‍රෑම් එකක් සමානයි ඝන සෙන්ටිමීටර් එකකට. එහෙනම් පුතේ මොකද්ද කරේ අපි මුළු පිරීලා තියෙන වතුරේ ස්කන්ධය හොයාගත්තා. අන්නේ ස්කන්ධය සමාන වෙනවා පුතේ. මොකටද? ඒ වතුර පිරීලා තියෙන පරිමාව. වතුර පිරීලා තියෙන පරිමාව කියලා කියන්නේ මේක ඇතුළේ තියෙන මුළු පරිමාවට පුතේ. හරිද? මුළු පරිමාව අපි හොයාගත්තා ඊළඟට. මුළු පරිමාව හොයාගත්තට පස්සේ ඊළඟ தත්ත්වය තමයි අපිට මෙන්න මේක ඇතුළේ ජලය පිරීලා තියෙන පරිමාව. එතකොට ජලය පිරීලා තියෙන පරිමාව හොයාගන්න පුතේ අපි මොකද්ද කරේ? මෙන්න මේ හිස්
එකයි පසුයි අඩංගු වෙලා තියෙන එක මෙන්න මේ හිස් එකයි පසුයි ජලයයි කියන අඩංගු වෙලා තියෙන මුළු එකකින් අඩු කරා. ඒ කියන්නේ M3 ගෙන් M2 අඩු කරනවා. එතකොට එතනින් එනවා පුතේ ස්කන්ධය. ඒ කියන්නේ මෙන්න මේ ඉහළ සහ මෙන්න මේ අංශු අවකාශ අතර පිරලා තියෙන වතුරේ ස්කන්ධය. එහෙනම් ජලය අපි දන්න ආදේශය මොකද්ද? ජලයේ ග්‍රෑම් එකක් සමානයි පුතේ ඝන සෙන්ටිමීටර එකකට. ජලයේ ග්‍රෑම් එකක් සමානයි ඝන සෙන්ටිමීටර එකකට. එහෙනම් පුතේ මේ පිරලා තියෙන ස්කන්ධය සමාන වෙනවා ඒ පරිමාණයට. එතකොට අපිට M3 ඍණ M2 ග්‍රෑම් එක සමාන වෙනවා M3 ඍණ M2 මොකද්ද? ඝන සෙන්ටිමීටර වලට. එතකොට අපි කිව්වා සාමාන්‍යයෙන් මේකේ බර 55යි සාමාන්‍යයෙන් මේකේ බර 45යි කියලා. 55න් 45ක් අඩු කරා කියලා කියන්නේ මේකේ තියෙන වතුර ප්‍රමාණය. අගයන් ටික ආදේශ කරා. එතකොට වතුර ස්කන්ධය මෙච්චරයි නම් අපි ඝන සෙන්ටිමීටර් කොච්චරද කියලා බලන්න. ඒක ප්‍රමාණයටම සමානයි. ඇයි? ජලයේ ග්‍රෑම් එකක් සමානයි පුතේ ඝන සෙන්ටිමීටර එකට. සෙන්ටිමීටර 10යි. එහෙම නැත්නම් M2 ඍණ M3 ඍණ M2 ඝන සෙන්ටිමීටර විදියට එනවා. පැහැදිලිද හොඳ දරුවෝ? දැන් අපිට තියෙන්නේ මොකද්ද? හරි. ගන්නවා පසේ මේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ. විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව දන්නවා. කීයද පුතේ ආවේ? M4 ඍණ M1 මුළු පරිමාව ඝන සෙන්ටිමීටර වලින් ගන්නවා. ඒ කියන්නේ පුතේ අපි අර දත්ත ආදේශ කරලා බැලුවාම කොච්චරද ආවේ? දැන් මේක 65න් කියන්නේ 65න් 20ක් අඩු කරානේ. එතකොට පුතේ ඝන සෙන්ටිමීටර 45ක් ආවා. මේ පුතේ මුළු පරිමාණ. ඒක හරි. ඊළඟට අපි හොයාගත්ත පුතේ මෙන්න මේ පස් සහ ජලය අඩංගු පස් සහ ගුරුත්ව කුප්පිය තුලට පස් සහ ජලය අඩංගු වෙලා තියෙද්දි මෙන්න මේ ජලයේ පරිමාණ. ඒක හොයාගත්තේ කොහොමද පුතේ? බලන්න. M3 ගෙන් අඩු කරනවා අපි M2. ඒ ස්කන්ධයක් ආව ඒක ඝන සෙන්ටිමීටර වලට හැදෙනවා. ඒ කියන්නේ අපිට ආව පුතේ ඝන සෙන්ටිමීටර 10යි. හරි. ඝන සෙන්ටිමීටර 10යි. ඔය දෙක ඇවිල්ලා තියෙන මෙන්න මේ දෙක ලියා ගන්න දරුවෝ. මේ දෙක ලියාගන්න තියාගන්න. මොකද මට මේක මකන්න වෙනවා. හරි. මකන්න. ඔය දෙක ලියාගත්තා. හරිද පුතේ? ඔය දෙක ලියාගන්න. ඊට පස්සේ දැන් ඔන්න මට ඉඩමදින්න කිව්වා. ඊට පස්සේ අපි බලමු මොකක්ද දැන් අපි අර කලින් මුලින්ම කතා කරපු සමීකරණේ ඒකත් ලියාගන්න දැන් මෙතෙන්ට. මුළු පරිමාව විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව සමාන වෙනවා පුතේ පස් අඩංගු පරිමාව ධන ජලය අඩංගු පරිමාව. දැන් හොඳ දරුවෝ පුතේ අපි මෙයාව දන්නවනේ විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව. කීයද පුතේ ආවේ M4 ඍණ M1. ඒ කියන්නේ පුතේ 45යි ඝන සෙන්ටිමීටර් ආවා. හොඳ දරුවෝ. ඊට පස්සේ පුතේ පස් අඩංගු පරිමාව අපි දන්නවද? නෑ. එයාව තමයි දැන් අපිට හොයාගන්න ඕනේ. ඊට පස්සේ ජලයේ අඩංගු පරිමාව අපි දන්නව නේද පුතේ? ජලයේ අඩංගු පරිමාව දන්නවනේ. මොකක්ද ජලයේ අඩංගු පරිමාව? M මේක M3 ඍණ M මෙන්න මේ ජලයේ ටික අඩංගු පරිමාව 2 ඝන සෙන්ටිමීටර. ඒ කියන්නේ පුතේ 10යි ඝන සෙන්ටිමීටරනේ. 10යි ඝන සෙන්ටිමීටරනේ. ඔව්. එහෙනම් පුතේ පස් අඩංගු පරිමාව කොහොමද හොයන්නේ? විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාවෙන් මෙන්න මේ මුළු පරිමාව කියන සම්පූර්ණ පරිමාව මෙන්න මේ ජලය අඩංගු වෙලා තියෙන පරිමාව අඩු කරනවා. එහෙනම් පුතේ ඉතිරි පරිමාව වෙනවා මොකක්ද? පස් වල පරිමාව. එහෙනම් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව කීයද? M4 ඍණ M1 ගෙන් පුතේ අඩු කරනවා මෙන්න මෙහා. ඍණ M3 ඍණ M2 සමානයි පස් අඩංගු පරිමාව. M4 ඍණ M1 කියලා කියන්නේ පුතේ කීච්චරද? 45යි ඝන සෙන්ටිමීටර. M3 ඍණ M2 කියලා කියන්නේ 10යි ඝන සෙන්ටිමීටර. පස් අඩංගු මුළු
පරිමාව 5. මෙන්න මේ ප්‍රමාණය අඩංගු වෙලා තියෙන්නේ M4 රින M1 කියන ලැබෙන උත්තරයෙන් පුතේ අඩු කරා M3 රින M2 කියන උත්තරේ. එතකොට M4 රින M1 අපි ආදේශ කරලා සංකේත වශයෙන් ගත්තා 45යි ඝන සෙන්ටිමීටර කියලා. මෙන්න මේ දෙන්නගේ අඩු කරාම වෙන උත්තරේ 10යි ඝන සෙන්ටිමීටර ගත්තා. 45 පුතේ ඝන සෙන්ටිමීටර 10ක් අඩු කරාම කීයද? ඝන සෙන්ටිමීටර 45කින් 10ක් ගියාම 35යි. ඝන සෙන්ටිමීටර 35යි. එහෙනම් 5 අඩංගු කොටසේ මුළු පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර 35යි. සංකේතාත්මකව දැම්මොත් එහෙම මෙන්න මේක. මෙන්න මේක. එහෙනම් මගේ හොඳ දරුවෝ, මගේ හොඳ දරුවෝ මේ ටික දාගන්න ලස්සන. මේ ටික දාගන්න. විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව සමාන වෙනවා පුතේ 5 අඩංගු කොටසේ පරිමාව ධන ජලය. මේ දෙන්න සම්පූර්ණයෙන්ම 5 වලින් ජලයෙන් පිරලා තියෙන්නේ. ඒකේ පුතේ ජලය අඩංගු කොටසේ පරිමාව අපි හොයාගත්තා. මුළු පරිමාවත් අපි හොයාගෙන තිබ්බේ. මේ මුළු පරිමාවෙන් ජලය අඩංගු කොටසේ පරිමාව අඩු කරොත් එහෙනම් පුතේ අපිට එනවා 5 අඩංගු මුළු පරිමාව. එතකොට අපි සාමාන්‍යයෙන් M4 රින M1 කියන ලැබෙන උත්තරේ කියන ඝන සෙන්ටිමීටර 45යි M3 රින M2 කියන උත්තරේ අඩු කරනවා ඒක. එතකොට ඝන සෙන්ටිමීටර 45න් 10ක් අඩු කරා පුතේ. 5 අඩංගු වෙලා තිනවා 35ක. පැහැදිලිද? එහෙනම් මේක මකනවා ලියාගන්න පැහැදිලිව. එහෙනම් මගේ හොඳ දරුවෝ හොඳට බලාගන්න. දැන් අපි 5 අඩංගු කොටසේ මුළු පරිමාව දන්නවනේ. හරිද? 5 අඩංගු කොටසේ මුළු පරිමාව. මේ 5 අඩංගු කොටස කියලා කියන්නේ පුතේ මොකද්ද? අපේ ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාවනේ. 5 කියලා කියන්නේ වියලි 5 කියලා කියන්නේ ඝන ද්‍රව්‍යයන්ගේ. ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාවටමයි. 5 අඩංගු මේ තියෙන ඝන ද්‍රව්‍ය. වියලි ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව. එහෙනම් පුතේ සංකේතය මොකද්ද සමීකරණේ? Vs නෙවෙයි. පරිමාව volume of the solid. ඒ කියන්නේ වියලි ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව. සමාන වෙනවා පුතේ මොකටද? අපි කිව්වේ M4 රින M1 අඩු කිරීම M3 රින M2 ට. පැහැදිලිද? ඒ කියන්නේ 45යි ඝන සෙන්ටිමීටර අඩු කරනවා 10යි ඝන සෙන්ටිමීටර. එහෙනම් පුතේ 35යි 35යි ඝන සෙන්ටිමීටර 35යි ඝන සෙන්ටිමීටර. පැහැදිලිද? සංකේතයක් විදිහට මෙන්න මේක මතක තියාගන්න. හරි. ඔන්න ඔබ කොටු කරගන්න. මේක අපි උදාහරණයක් විදිහට ආදේශ කරලානේ හැදුවේ වලට උත්තරේ ගන්න ඉතින්. මෙන්න මේක එනවා. මේ පුතේ මුළු 5 මෙන්න මේ 5 ටික අඩංගු වන පරිමාව. හරි. හොඳ දරුවෝ. දැන් අපි දෙකම හොයාගන්නනේ. මෙයත් හොයාගෙන මෙයත් හොයාගෙන. එහෙනම් පුතේ MS අපිට කීයද දාන්නේ? මේ ලියා ගන්න. හරි. දැන් මම මේක මකනවා. සත්‍ය ඝනත්වයේ true density සමාන වෙනවා පුතේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදෙනවා පුතේ ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාවය. ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදෙනවා ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාවය. එතකොට පුතේ අපි මෙන්න මේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය සහ ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව හොයාගෙන ඉවරයි. මොකද්ද පුතේ MS ආවේ අපිට? MS සමානයි M2 රින M1. ඒ කියන්නේ ඒකට උත්තරය ආවා අපි ආදේශ කරලා ගත්ත උත්තරේ කීයද ආවේ? අර මතක නේද 45න් අර ගුරුත්ව කුට්ටිය බර දැම්ම 45න් 20ක් අඩු කරාම අපිට ආව පුතේ 45යි ග්‍රෑම් ස්කන්ධය ආවා 5 වල. හරිද? වියලි 5 වල ස්කන්ධය. ඒකට මෙයා මොකද්ද මේ? වියලි 5 ස්කන්ධය. ඊට පස්සේ පුතේ VS ඒ කියන්නේ වියලි 5 වල පරිමාව ආවා පුතේ. මොකද්ද? M4 රින M1 ඒකෙන් අඩු කරලා පුතේ කොච්චරක්ද? M3 රින M2.
ඔය සංකේතය. ඕක ඇත්තටම අපිට ආවා කොච්චරද? 35යි කියලා උත්තරේ ඝන සෙන්ටිමීටර වල. මෙන්න මේ සංකේතාත්මකව තමයි ඔයාලගේ පොතේ තියෙන එක වැදගත් වෙනවා. හරිද? ඒක කොටු කරගන්න. දැන් හොඳ දරුවෝ රූපයන් ඉස්සලාම් රූප 4 ඇඳගෙන ඒවට මන් දීපු අර ආදේශක ස්කන්ධයන් දාලා M2 කවුද M3 කවුද M4 කවුද N4 වෙනකම් විතරනේ කිව්වර. ඒ ටික කවුද කියලා ලියාගෙන ඊට පස්සේ ඒකේ අඩංගු වෙලා තියෙන ද්‍රව්‍ය පළවෙනි එකේ හිස් එක විතරයි. දෙවෙනි එකේ හිස් එකයි පස්වලා ස්කන්ධය ගත්තා. තුන්වෙනි එකේ හිස් එකයි පස් එකයි ජලයේ ස්කන්ධය. හතරවෙනි එකේ ඔක්කොම ජල ටික ඉවත් කරලා සම්පූර්ණයෙන්ම ජලය පිරෙව්වා. ඒතොර ඒ ජලය සහ ගුරුත්ව හිස් එකේ ස්කන්ධය කියන ඒ ටික ලියාගෙන පිළිවෙලකට රූප ටික ඉස්සෙල්ලාම ඇඳගන්න. ඇඳගත්තට පස්සේ අපි මුලින්ම කරේ පුතේ මෙන්න මේකනේ හෙව්වේ. ඒතොර M2 ගෙන් M3 අඩු කරා. ඒතොර අර අපි දන්න ආදේශයත් එක ගත්තා. ඊට පස්සේ යටින් ඒකත් එක්කම ලියා ගන්න ඕන දෙයක් තමයි පුතේ ඝන සෙන්ටිමීටර් මේ ජලයේ ස්කන්ධයේ ග්‍රෑම් එකක් ඇතුලේ ඝන සෙන්ටිමීටර් එකක් තියෙනවා කියලා. පැහැදිලිනේ? ඒ ටික ලියාගත්ත හොඳ දරුවෝ. ඊට පස්සේ ලියාගත්තට පස්සේ ඊළඟට අපි ලියා ගන්න ඕන දේ තමයි මොකද්ද? මුළු විශිෂ්ට ගුරුත්ව කුප්පියේ මුළු පරිමාව පුතේ සමාන වෙනවා කියලා ලියා ගන්න ඕනේ පස්වල පරිමාව සහ පස් අඩංගු පරිමාව සහ ජලය අඩංගු පරිමාවට. හරි? එතකොට ඒකෙන් ඊට පස්සේ ස්ටෙප් එක විදිහට අපි මුළු පරිමාව හොයා ගන්න ඕනේ. ඒ හින්දා මොකක්ද කරේ? M4 ගෙන් M1 අඩු කරා. ඒක ස්කන්ධයක් නෙන්නේ. හැබැයි ඔක ජලයේ ස්කන්ධයක්. ජලයේ ස්කන්ධයක් හින්දා පුතේ අපි ඕක කෙලින්ම අපිට ඝන සෙන්ටිමීටර කරන්න පුළුවන්. මොකද ජලයේ ග්‍රෑම් එකක් සමානයි ඝන සෙන්ටිමීටර එකකට. එතකොට මෙතනින් ආව පුතේ අපිට ග්‍රෑම් කොච්චරද? 45ක්. මට මතක විදිහට 45ක් ආවා. ඒක ඝන සෙන්ටිමීටර 45යි කියලා හැදුවා. ඊට පස්සේ පුතේ අපි ජලය පිරුණු එක හොයාගන්න ඕනේ. ජලය පිරුණු එක හොයාගන්න ඕනේ. එතකොට ඒක මොකද්ද කරේ? ඒකෙදි අපි M3 කියන ස්කන්ධයෙන් M2 එක අඩු කරා. එතනින් එනවනේ ස්කන්ධය. ඒක එන්නේ ජලයේ ස්කන්ධයක්. හරිද? අපිට ආවේ කොච්චරද? ග්‍රෑම් 10ක්. ඒ කියන්නේ පුතේ ජලයේ ස්කන්ධය ග්‍රෑම් 10යි නම් අපි දන්න ආදේශය මොකද්ද? ග්‍රෑම් එකක් ඇතුලේ ඝන සෙන්ටිමීටර එකක්. එහෙනම් ජලයේ ග්‍රෑම් 10ක් තියෙන තැන ඝන සෙන්ටිමීටර කොච්චරද? 10යි. ඒක දැම්මා. ඒතර මේ දෙක සුළු කරාම අපිට ආවා සාමාන්‍ය පරිමාව 35. එතකොට මෙන්න මේ ආපු විදිය හොඳට ඒ විදියට පිළිවෙලට දාන්න. ඊට පස්සේ පුතේ අපිට අවසානයේ මොකද්ද? පස්වල එක හොයන්න ඕන නම් පස්වල පරිමාව හොයන්නේ මුළු විශිෂ්ට ගුරුත්ව කුප්පියේ පරිමාවෙන් ජලය පිරලා තියෙන පරිමාව අඩු කරලා. එතකොට පුතේ අපිට එනවා පස්වල පරිමාව. එතකොට මේ තමයි සොලිඩ් වල පරිමාව. දැන් අපි සොලිඩ් වල පරිමාව සහ සොලිඩ් වල ස්කන්ධය හොයන්න තියෙනවා. දැන් මෙන්න මේ සමීකරණයට මේ දෙක ආදේශ කරන්න තියෙනවා. අපි දාලා බලමු. හරිම ලේසි මේවා අමාරු නෑ පුතේ. හරියට ස්ටෙප් ටික ඔයා බලාගන්න. කරන ස්ටෙප් ටික බලලා නැවත නැවත බලන්න. නැවත නැවත. මතක හිටිනව අමාරුයි වගේ නම් සතියට එකපාරක් බලන්න. මුලින්ම දවස් ඔයා ඒ සතියට එකපාර බලන එක පුතේ දැන් අපිට ඔයාට මොකක් හරි අමාරුම කොටසක් තියෙන තව පුතේ මාස කිහිපයයි තියෙන්න ඕනට අනිවාර්යයෙන්ම අගෝස්තු මාසේ ඔයාලට එක්සෑම් එක තියෙනවා. හරිද? එතකොට ඔයා දැන් ජකික් බැඳගත්තා වගේ වැඩ කරන්න ඕනේ. හරි? දැන් ජකික් බැඳගත්තා වගේ වැඩ කරන්න ඕනේ. හරිද? මොන සබ්ජෙක්ට් එක කරත් ආර්ට් කරත් පුතේ ටෙක් කරත් බයෝ කරත් ඔයාලා ජකික් බැඳගත්තා වගේ වැඩ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කෙනෙක්ට හිතෙන්න බලන් ආර්ට්නේ කරන්නේ අපිට තව කල් තියෙනවා කියලා. එහෙම හිතන්න එපා. ඒවා ඒ සබ්ජෙක්ට් දැන් සමහරක් මිනිස්සු බෙදලානේ තියෙන ආර්ට් ලේසි මේවා අමාරුයි නෑ. එහෙම නෑ. ඉවත් ගොඩක්ම ලොකු ප්‍රමාණයක් තියෙනවා පුතේ පාඩම් කරන්න. හරිද? ඒ හැම විෂයම අපි මේ බාල්දු කරන්න අවශ්‍යතාවයක් නෑ. පැහැදිලිනේ? ඒතර ඔයා මොනම විෂය ධාරාව කරත් අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම වැඩ කරන්න ඕනේ. යකෙක් බැඳගත්තා වගේ මේ කාලේ වැඩ කරන්න ඕනේ. නිදි මරන්න ඕනේ. නිදි මරුවා කියලා පුතේ මිනිස්සු මැරෙන්නේ නැහැ. පැහැදිලිනේ? මේ දවස් කිහිපයක් නිදි මරුවා කියලා මැරෙන්නේ නැහැ. කියන්නේ මං කියන්නේ එළි වෙනකම් හැරලා ඉන්න කියලා. පැය 4ක් 5ක් නිදා ගන්න. ඊටු ටික සම්පූර්ණයෙන්ම වැඩ කරන්න පුතේ. ඒ කියන්නේ මේක ස්ට්‍රෙස් කරගන්න නැතුව ආසාවෙන් කරන්න. දැන් ඔයාලට අමතක වෙන දෙයක් ඇති. සමහරක් විට මේ සමහරක් කොටස් තියෙනවනේ දැන් අපිට හැමදේම පුළුවන් කියලා දෙයක් නැහැ පුතේ. දැන් මට වුණත් ගත්තොත් එහෙම මම කැම්පස් ගියා කියලා මට මේ හැමදේම හැකියාවක් නැහැ. සමහරු තැන් තියෙනවා පුතේ පාඩම් පාඩම් කරාට මතක හිටින්නේ නැති කොටස්. ඒ කොටස් අපි මොකද්ද කරන්න ඕන? අපේ ලස්සන නෝට් එකක්. අපේම අත්අකුරෙන් ඒ කොටසට නෝට් එකක් හදාගන්න පුතේ මුලින්. හරිද? ඒ කොටසට ලස්සනට ඔයා කැමති පාට යූස් කරලා ලස්සන නෝට් එකක් හදාගන්න හොඳ දරුවෝ.
ඒ ලස්සන නෝට් එක හදාගත්තට පස්සේ පුතේ ඔයාට ඒක පොතින් බලලා හදාගන්න. එතකොට පොතින් බලලා හදද්දි ඔයාට ඒක මතකයි. ඔයාගේ අතින්මයි ඒක ලියන්නේ. එතකොට ඔයාට මතකෙට යනවා. ඊට පස්සේ ඒ හදාගත්තු නෝට් එක පුතේ දවස් 3කට සැරයක්, සතියකට සැරයක් ඔය වගේ නිසි මාසයක් කරලා බලන්න. ඒ කොටස පුතේ කවදාකවත් ඔයාට අමතක වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ටයිම් ටේබල් එකක් හදාගෙන ඒක අනුව වැඩ කරගන්න පුතේ. හරිද? ටයිම් ටේබල් එකක් හදාගෙන ඒක අනුව වැඩ කරන්න. ඔයාට ඒක ඇතුලේ ඔයා ආස දෙයක් කරන්න පොඩි වෙලාවක් දාගන්න පැය භාගයක්. තමන් කැමති සින්දුවක් අහන්න, සින්දු කියන්න කැමති නම් එහෙමයි. ඊට පස්සේ සෙල්ලම් කරන්න පොඩ්ඩක් කැමති නම් පොඩ්ඩක් එළියට ගිහලා පැයක් විතර එහෙම සෙල්ලම් කරලා එන්න. හරි තමන්ගේ පොත බෙදගත්තා කියලා පොතේම ඉන්න අවශ්‍යතාවයක් නෑ. අර එහෙම කරද්දි දැන් අපි පොතේම ඉඳලත් පුතේ සමහරක් තියෙනවා අපිට මතක හිටින්නේ නෑ. ඊට හේතුව තමයි අපේ අර මනසට ෆ්‍රී එකක් අපිට අවශ්‍යයි. හරිද? ඒ හින්දා මේ දී අල්ලගෙන යන්න. අමාරු ඇති, පීඩාකාරී ඇති අල්ලන් යන්න. අමාරු කොටස් තියෙනවා නම් පුතේ නැවත බලන්න. එතකොට ඒ ටික කවදාකවත් ඔයාලට අමාරු වෙන්නේ නැහැ. මාසයක් විතර ඔය ක්‍රියාවලිය කරගෙන යද්දි අනිවාර්යයෙන්ම ඒ කොටස තමයි ලේසිම කොටස වෙන්නේ. පැහැදිලිනේ? ඒ හින්දා අමාරු කියලා දෙයක් නෑ පුතේ. අපි ඒකේ යෙදෙන තරමට තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. පැහැදිලිනේ? අපි දැන් පාඩම් කරන එක තුල යෙදෙන තරමට තමයි ප්‍රතිඵලය අපිට හොඳ වෙන්නේ. පැහැදිලිනේ? හරිද? නැතුව මේ අපේ IQ එක වෙන හොඳ ලෙවල් එකක තිබ්බ කියලා පුතේ අපි පාඩම් කරන්න නැතුව හිටියොත් එහෙම වැඩක් නෑ. පැහැදිලිනේ? අපි මොනවද අපි බිස්නස් එකක් කරත් පුතේ බිස්නස් එක ඇතුලේ අපි මහන්සි වෙන තරමට බිස්නස් එකේ ගොඩ නගන්න අපි දායක වෙන තරමට අපේ මුළු ජීවිත කාලේ වැය කරන්නේ කාලයෙන් වැඩි කොටසක් ඒ බිස්නස් එක නගා සිටවන්න වැය කරොත් එහෙනම් අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන්. අන්න ඒ වගේ. අපි දැන් මේ පාඩම් කරන්නේ A level හොඳ රිසල්ට් එකක් අරගෙන පුතේ කොහෙට යන්නද කැම්පස් එකට යන්න. හරිද? එතකොට මෙන්න මේ කියන ඉලක්කයට යන්න ඕන නම් පුතේ අපි මහන්සිලා වැඩ කරන්න. ඒ මහන්සි වීමේ ප්‍රතිඵලයක් විදිහට අපිට හොඳ අපි ආස කරන කැම්පස් එකකට අපි ආස කරන ඩිග්‍රී එකට යන්න පුළුවන්. පැහැදිලිනේ? ඉඳ පුතේ කිසිම දෙයක් බෑ කියලා හිතන්න එපා, අමාරුයි කියලා හිතන්න එපා. ඒ දේ නැවත කරන්න. එතකොට ඒක බැරි වෙන්නේ නැහැ පුතේ. අනිවාර්යෙන්ම පුළුවන්. හරි? හරි. ඊට පස්සේ දැන් ඉතින් අපිට තියෙන මේක ආදේශ කරගන්න. MS මොකද්ද පුතේ? M2 රින M1 බෙදීම ග්‍රෑම් වලින් තියෙන මේක M4 රින M1 M3 රින M2 ඝන සෙන්ටිමීටර් ඔය විදිහට ඕන්නම් ඉතින් දැන් අපිට අර ආදේශ කරගත්ත සෙට් එකක් දාන්න පුළුවන්. මොකද්ද අපි ආදේශ කරන්නේ? මෙතන ආව පුතේ ග්‍රෑම් 25ක් මෙතන ඝන සෙන්ටිමීටර් 35ක් ආවා අපිට. ඕක හදන්න තියෙනවා. හදලා ගන්න බලන්න උත්තරේ කීය දෙන්නේ කියලා. හරි පුතේ උත්තරේ ගත්තා. උත්තරේ එන්නේ කීයද? බලන්න. 25 වෙද්දී මේ බෙදීම 35. 0.71 ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් වලින් උත්තරේ එනවා. හරි? ඒතකොට සාමාන්‍යයෙන් ඔය ඔයාලට ගොඩක්ම මේකෙත් මෙච්චරයි දීලා තියෙන්නේ. ගුරුවත් පොතේ මෙන්න මෙච්චරයි දීලා තියෙන්නේ. රිසෝස් බුක් එකේ. රිසෝස් බුක් එකේ මෙච්චරයි දීලා තියෙන්නේ. හරිද? අරක මම දැම්ම ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න ගානක් ආවොත් එහෙම මේ විදිහට හදන්න. හරි? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පුතේ මේ true density එක නියත අගයක් තියෙනවා. නියත අගයක් අපි කව bulk density එක නම් ඒ කියන්නේ දෘශ්‍ය ඝනත්වය නම් පරාස්පරික විදිහලා තියෙනවා 0.9ත් 1.8ත් ඝන සෙන්ටිමීටර ග්‍රෑම්. ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 0.9ත් 1.8ත් අතර විහිදිලා තියෙනවා. හැබැයි මෙයා ගත්තොත් එහෙම ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 2.6යි 5යි ඔය වගේ නියත අගයක් තමයි මෙයාට තියෙන්නේ. පැහැදිලිද? නියත අගයක් තමයි කාටද සාමාන්‍ය සත්‍ය ඝනත්වයට තියෙන්නේ. එතකොට නියත අගයක් තියෙනවා. ඔය ටික තමයි පුතේ පාර්ශ්ව දෘශ්‍ය ඝනත්වය සහ සත්‍ය ඝනත්වය කියන කොටස. දෘශ්‍ය ඝනත්වයේ වීඩියෝ එක මම දාලා තියෙයි. ඒක බලන්න නැත්නම් මොකද ඒකේ තමයි සම්පූර්ණයෙන්ම පුතේ තියෙන්නේ. ඒ කියන්නේ ඝනත්වය කියලා කියන්නේ හැදින්වීම තියෙන්නේ එතන. සාමාන්‍යයෙන් ඝනත්වයක් කියලා කියන්නේ පුතේ පසක තියෙන භෞතික ලක්ෂණයක්. එතකොට මේ භෞතික ලක්ෂණය තමයි ඝනත්වය කියලා කියන්නේ. එතකොට ඒක කොටස් දෙකයි කියලා කිව්වා මම දෘශ්‍ය ඝනත්වය සහ සත්‍ය ඝනත්වය කියලා. එතකොට දෘශ්‍ය ඝනත්වය හොයන වෙන විදියක් සමීකරණයක් කියා දුන්නා. මොකද්ද? පසක තියෙනා ඌ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදෙනවා මුළු පරිමාවෙන්. හරිද? සත්‍ය ඝනත්වය මොකද්ද පුතේ කරේ? ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදුවේ ඝන ද්‍රව්‍යයන්ගේම පරිමාවෙන්. හරිද? එතකොට අන්න ඔය ටික දැනගෙන ඉන්න ඕනේ.
එතකොට පැහැදිලි අනිවාර්යයෙන්ම පැහැදිලි කරගන්න තමන්ගේම ෂෝට් නෝට් එකක් හදාගන්න පුතේ. එතකොට ඔයාලට පාඩම් කරද්දී උනත් හරිම ලේසියි. එතකොට මේ ප්‍රැක්ටිකල් එක මේ දක්වා හිතන් හිටියනම් ඔයා අමාරු දෙයක් කියලා දැන් ඇත්තටම අමාරු දෙයක් නෑ. මේකේ දෙයක් නෑ පුතේ. අඩු කිරීම එකතු කිරීම තියෙන්නේ. අර අර විදිහට ස්කන්ධයන් ටික ගන්න හැටි හිතන්න තමයි තියෙන්නේ. එතකොට මේ ඔයා කොහොම හරි තේරුම් යනකම මේක බලන්න. ආය ආය බලන්න. බලලා තමන්ගේම ලස්සන නෝට් එකක් හදාගන්න ඊට පස්සේ වැඩ ටික කරගන්න. හරිද? අනිවාර්යෙන් මේ ගානක් ස්ට්‍රක්චර් ප්‍රශ්නෙට MCQ එකකට එන්න පුළුවන්. හරිද? ඒ හින්දා දෘශ්‍ය ඝනත්වයෙන් හෝ සත්‍ය ඝනත්වයෙන් පැහැදිලිව බලාගෙන යන්න. හරි. දැන් හැමෝටම ජය වේවා. මේ දවස්වල හොඳටම පාඩම් කරන්න. සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් ගතිය දැනෙයි. ඒවා හිතන්න එපා. ඒ චුට්ට කාලෙකට පුතේ තව මාස කිහිපයයි තියෙන්නේ. අගෝස්තු වෙද්දී ඒ ඔක්කොම ඉවරයි. අගෝස්තු මාසෙ වෙද්දී බොහෝ දුරට බයෝ කරේ උන්ට පළවෙනි සති දෙකේම ඉවරයි. හරිද? එතකොට මේ එතනින් ඉවරයි. එතකොට ආයෙ ඉතින් ආයෙ පාරක් හිතන්න තියන්න එපා. එතකොට ආයෙ මේ ස්ට්‍රෙස් එකේම වැටෙනවද? මේක කොහොම හරි ගොඩ දාගන්නත් කියලා හිතන්න. ෆස්ට් අයියෙම ගොඩ දාගන්න. පැහැදිලිද? එහෙනම් පුතේ හැමෝටම ජය වේවා. හොඳට වැඩ ටික කරගෙන යන්න.